श्री महावो समीधुनी साधु साधु करमु वंदना जय श्री महाबोधिरोपणाभिवंदना जय श्री महाबोधिरोपणाभिवंदना අලුතින් පිටුවක් ඉයවිලා බෝධි ධම්ම වෙහෙර මළුවට ජය ශ්‍රී මහබෝ සමිඳුන් වැටියා ජය ශ්‍රී මහබෝ සමිඳුනි සාදු සාදු කරමු වන්දනා जय श्री महाबोधिरोपणाभिवंदना जय श्री महाबोधिरोपणाभिवंदना जय श्री महाबोधिरोपणाभिवंदना සම්මා සම්බුදු සරණයි සදැහැති ඔබ සැමට සුපදිට්ඨිත රට්ඨනු රාධපුරේ සමදිට්ඨිත දක්ඛින ශාක භවං සුභ මේඝ වනම්භර මේඝ නිභං ජය බෝධි මහං පන මාමි වරං සාධු 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 श्री सुगत तथागत त्रैलोक्य विराजित भाग्यवत अरहत सम्यक संबुद्ध राजोत्तमयानन वහන්සේ सारा संख्य कल्प लक्ष वारයක් නෙකවිද බෝධිසත්ව කුලයන්හි ඉපිද ඇස් ඉස් මස් ලේ අමුදරුවන් සහ මහා රාජ්‍ය පවා දන් දෙමින් පාරමී ධර්මතාවයන් පූර්ණේ කොට සිද්ධාර්ථ මහා බෝධිසත්ව ආත්ම භාවයේදී සව් කෙලෙසුන් නසා දස මරසින් පරදා එදා බුද්ධගයා ශුද්ධ භූමියේ අති උතුම් විජයශ්‍රී ජයශ්‍රී මහා බෝධිරාජානන් වහන්සේ පාමුල තුන් ලෝ ධාතුවටම අග්‍රව ලෝතුරා සම්මා සම්බුද්ධත්වයට පත් වූ බව ඒකාන්ත සත්‍යයි. ඒ සත්‍යානුභව බලයෙන් ඔබට මට අප සැමට රටට ජාතියට මුළු ලෝතලයටම සිතක් ශාන්තියක්ම වේවා. සාධු සාධු සාධු. සදහවතුනේ ඒ අසම සම වූ අංගී රස වූ අමාමෑණී අප බුදු පියාණන් වහන්සේ ලෝතුරා බුද්ධත්වය ළඟා කර ගැනුමට පිටදුන් ඒ මහා විජයශ්‍රී ජයශ්‍රී බෝධීන් වහන්සේගේ දක්ෂිණ අංකුර ශාඛාවක් එදා ක්‍රිස්තු පූර්ව 3 වන සියවසේදී දෙවන පෑතිස් මහා රජ දවස අනුබුදු මිහිඳු මහා මහේන්ද්‍ර මහරහතන් වහන්සේගේ මගපිරිත්තා මහරහත් තෙරණියන්ගේ පින්බර සුරතින් මේ උතුම් ධර්මද්වීපයට වැඩම කරවාගෙන විත් ගෞරව සම්ප්‍රයුක්තව
අනුරපුර පුණ්‍ය භූමියේ මහමෙවුනා උයනෙහි හුදී ජන වන්දනාව සඳහා රෝපණය කළ බව ඔබ අප කොයි කවුරුත් අසා තිබෙනවා. ඒ උත්තම බෝසමිඳුන්ගේ අංකුර ශාඛා වහන්සේ නමක් ශ්‍රී ලංකා මහී මණ්ඩලයේ සිට ආදර ගෞරවයෙන් සාදර භක්තියෙන් වැඩමවාගෙන විත් ශ්‍රී බුද්ධ වර්ෂ 2568ක් වූ පොසොන් මස 9 වන ඉරුදින එනම් ව්‍යවහාර වර්ෂ 2024ක් වූ ජුනි මස 9 වනදා ශ්‍රී සම්බුද්ධ ශාසනයෙහි චිර පැවැත්ම අදිෂ්ඨාන පූර්වකව ඔස්ට්‍රේලියාවේ බෙන්ඩිගෝ නුවර බෝධිධම්ම විහාර පින්බිම තුල අති වන්දනීය පූජනීය මහා සංඝරත්නයද කාය සාක්ෂි වශයෙන් තබාගෙන මෙරට විසින ශ්‍රද්ධාකාමී සදැහැති බුදු දනන්ගේ සාදුනාද මැද්දේ රෝපණය කළ බව ඔබ අප සියසින් දුටුවා. ඒ අති උතුම් බෝසමිඳුන් මේ එළඹෙන අලුත් අවුරුද්දේ ඔබ අප සියලු දෙනාටම සෙත් ආශිර්වාද ප්‍රාර්ථනා කරමින් උතුම් ක්ෂීරපායාස සම්බුද්ධ පූජාමය පින්කම පවත්වන්නටත් ඉනිබ්බිතිව මේ ලෝතලේහි සම්බුද්ධ ශාසනයෙහි පිනට පහළ වුණු ලංකා මහී මණ්ඩලයේහි පිනට පහළ වුණු උතුම් බුද්ධ පුත්‍රයාණන් වහන්සේ නමක වුණු සදා වන්දනීය පූජනීය බෙලිහුල්ලොය සීල සමාහිත යෝගාශ්‍රම වාසී බලංගොඩ රාධ ස්වාමින් වහන්සේගේ ගෞරවනීය වැඩමවීමෙන් යුක්තව සුමధుර ධර්මදේශනාවක් පවත්වන්නටයි සියලු කටයුතු මෙනයින් සංවිධානව තිබෙන්නේ. සදහවතුනි, මේ වන විට හේවිසි ශබ්ද පූජා පවත්වන අතරවාරයේදී සුදු අතින් සැරසුණු බොදු දනන් මේ පින්බිමට ඊටාම ගෞරවයෙන් පිළියෙල කරගෙන එන්නට පැමිණුණු ඒ උතුම් ශීරපායාස සම්බුද්ධ පූජාව ගෞරවාන්විතව පෙරහැරකින් වැඩමවාගෙන විත් බෝසමිඳුන් අභියස පූජා කරන ආකාරයයි ඔබ මේ ආකාරයෙන් දකින්නේ. ඒ වෙනුවෙන් වැඩමවා වදාළ බෙලිහුල්ලොය සීල සමාහිත යෝගාශ්‍රමයේ අවසරයි අපට නම සිහිපත් කරන්නට පූජනීය අනෝම ස්වාමින් වහන්සේ මේ මොහොතේදී ඒ ක්ෂීරපාය ජයශ්‍රී මහා බෝසමිඳුන්ගේ අංකුර ශාඛා වහන්සේ පාමුල පූජා කරන අයුරු මේ ආකාරයෙන් ඔබට සජීව ලෙසින් අමාදුර විවරවිය YouTube නාලිකාව සහ Facebook පිටුව ඔස්සේ විශේෂයෙන්ම පූජනීය බලංගොඩ රාධ ස්වාමින් වහන්සේගේ ඒ නිල YouTube නාලිකාව සහ Facebook පිටුව ඔස්සේ සේම බෙන්ඩිගෝ ධම්ම බෝධිධම්ම විහාර Facebook පිටුව ඔස්සේ සහ YouTube නාලිකාව ඔස්සේද සජීව ලෙසින් දැක ගන්නට වාසනාව වාග්ය හිමිව තිබෙනවා. ඔබ ඔස්ට්‍රේලියාවේ කොහේ කොතැනක සිටියත් ඔබ සත් සමුදුරෙන් එහා ලංකා ධරණී තලයේ කොහේ කොතැනක සිටියත් මේ සජීව වැඩසටහන මේ ආකාරයෙන් ඔබට දැක ගන්න වාසනාව හිමිව තිබෙනවා. ඒ අනුව සුදුහිමතුනි, අප සියලු දෙනාම මෙකී පින්කම සමග ශ්‍රද්ධාකාමීව සදහැ සිතින් පේවි ඒකරාශී වෙමු, ඒකාබද්ධ වෙමු. අපි ඔබට කැමති සිහිපත් කරන්නට මේ ආකාරයෙන් ලංකාවෙන් එපිට ඈත දුරු රටක අප සිදු කරන මෙවැනි පින්කම් වලට බෞද්ධයන් තමන්ගේ දායකත්වය නොමදව ලබා දෙන්නට මේ ආකාරයෙන් සැදී පැහැදී උදෑසනින්ම පැමිණ තිබෙන්නේ ඔවුන්ගේ හදවත්වල ඇති විලි ජනිත කරගෙනයි. ඒ සදැහැති පින්සිත් උපදවාගෙන ඔවුන් සැම මේ එකහවන්ව පෙළ ගැසී පෙරටුව සිටින්නේ
තමන් ගේ උතුම් ශාස්ත්‍රූ නායකයාණන් වහන්සේ වුණු දස බලධාරී ලෝක ශිවංකර නන් වහන්සේ නමින් උතුම් සම්බුද්ධ පූජාවන් පවත්වා තමන්හට ඒ ආශිර්වාදය ලබා ගන්නටයි. ඉතින් සදහැවතුනි අපි ඔබට ගෞරවයෙන් මතක් කරන්නට කැමතියි. මේ වන විටත් ඔබ මෙල්බර්න් පුරවරය අවට ඉන්නවා නම් ඔබට ඉතා ඉක්මනින් මෙවැනි පින්කමකට සම්බන්ධ වන්නට බෙන්ඩිගෝ නුවර අවට ඉන්නවා නම් හැකියාව තිබෙනවා. සුදු වතින් සැරසී තම නෑදෑ හිතමිතුරන් සමග තම දූ දරුවන් සමග තම ආදරණීය දෙමාපියන් සමග හැකි ඉක්මනින් පැමිණෙන්න මෙල්බර්න් නුවර බෙන්ඩිගෝ බෝධිධම්ම විහාර අපි ඒ පිළිබඳවත් සිහිපත් කරගෙන එසේනම් වැඩි කල් වේලා නොගෙන සූදානම් වෙන්නේ උදෑසන ශීරපායස සම්බුද්ධ පූජාමය පින්කම පැවැත්වීමෙන් පසු බුද්ධ වන්දනාව සිදු කිරීම සඳහායි. ඒ වෙනුවෙන් මා ඉතා ගෞරවයෙන් නමස්කාර පූර්වකව ආරාධනා කරන්නේ බෙලිහුල්ලොය සීල සමාහිත යෝගාශ්‍රම වාසී අවසරයි අපට නම සිහිපත් කරන්නට පූජනීය වාහල්කඩ ආර්යවංශ ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ හට අවසරයි ස්වාමීන්ද්‍රයාණන් වහන්ස. සාදු සාදු සාදු. කිලේසාරීන සෝමුනි හත සංසාර චක්කාරෝ පංචයාදීන චාරහෝ නරහෝ කරෝති පාපානි අරහං තේංචති साधु साधु साधु. වැඩම කොට වදාළ පූජනීය වන්දනීය ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ සංඝ රත්නයෙන් අවසරයි ශ්‍රද්ධාවන්ත පින්වතුනි, අපි දැන් මේ සෝදානම් වෙන්නේ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උතුම් ස්පර්ශය ලැබූ මහා බෝධිරාජයන් වහන්සේ උදෙසා බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව ගෞරව සම්ප්‍රයුක්තව පිළියෙල කරලා ඒ තැන්පත් කරදුන බුද්ධ පූජා ද්‍රව්‍යයන් බෝධි පූජා ද්‍රව්‍යයන් හදවතේ ශ්‍රද්ධාව වැඩි දියුණු කරමින් පූජා කරන්නට පින්වත් සිළු දෙනාම කල්පනා කරන්නට මා මේ බුද්ධ පූජාව බෝධි පූජාව පූජා කරන්නේ ඒ ජීවමාන බුදුරජාණන් වහන්සේගේ සිරිපද ලස අභියස කියන මේ සංඥාව හදවතේ ඇති කරගෙන දැන් අපි වේලාවේ පමණින් ගාථා සජ්ජායනා කරමින් මේ බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව ගෞරවයෙන් යුක්තව තැන්පත් කරලා ඒ වගේම පිළිසකර කරලා පූජා කරන්නට යෙදුන ඒ සියලුම බුද්ධ පූජාවන් පූජා කරමු. ලෞතර බුදුරජාණන් වහන්සේ මේ සියලුම පූජා ද්‍රව්‍යයන් පිළිගෙන වදාරණ සේක්වා කියන අදහසින් පින්වත් සිළු දෙනාම එකටම ගාථා සජ්ජායනා කරමින් අපි කවුරුත් සම්බුද්ධ පූජාවන් පවත්වමු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඉතිපිසෝ භගවා අරහං සම්මා
විඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුන්සානං බුද්ධෝ භගවාති බුද්ධං ජීවිත පරියන්තං සරණං ගච්ඡාමි නමාමි බුද්ධං ගුණ සාගරන්තං සත්තා සදා හොන්තු සුඛී අවේරා කායෝ ජිගුඤ්ජෝ සකලෝ දුගන්ධෝ ගච්ඡanti සම්බේ මරණං අහංච සාධු 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 සක්ඛාතෝ භගවතා ධම්මෝ සන්දින්ටිකෝ අකාලිකෝ ඒහි පස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං වේදිතම්බෝ විඤ්ඤෝහිති ධම්මං ජීවිත පරියන්තං සරණං ගච්ඡාමි නමාමි ධම්මං සුගතේන දේසිතං සත්තා සදා හොන්තු සුඛී අවේරා කායෝ ජිගුඤ්ජෝ සකලෝ දුගන්ධෝ ගච්ඡanti සම්මේ මරණං අහංච සාධු 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 සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ ඥායපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ සාමීචි පටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ යදිදං චත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුංගලා ඒස භගවතෝ ශාවක සංඝෝ ආහුනේයෝ පාහුනේයෝ දක්ඛිනේයෝ අංජලි කරණීයෝ අනුන්තරං පුඤ්ඤක් කෙත්තං ලෝකස්සාති සංඝං ජීවිත පරියන්තං සරණං ගච්ඡාමි නමාමි සංඝං මුනි රාජ ශාවකං සත්තා සදා හොන්තු සුඛී අවේරා කායෝ ජිගුඤ්ජෝ සකලෝ දුගන්ධෝ ගච්ඡanti සම්මේ මරණං අහංච සාධු 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 හොඳයි මේ අවස්ථාවේදී ලෞතර බුදුරජාණන් වහන්සේ උදෙසාත් මේ මහා බෝධි රාජයන් වහන්සේ උදෙසාත් පිළියෙල කරලා තැන්පත් කරන්නට යෙදුන ඒ ක්ෂීර පායාස දානේ ඇතුළු මල් පහන් සුවඳ දුම් ආදිය අපි මේ විදිහට පූජා කරමු. සීල දෙනාම මේ විදිහට හදවතින් කල්පනා කරන්න. මේ උතුම් පහන් පූජාවන් බුදුරජාණන් වහන්සේට බෝධි රාජයන් වහන්සේට පූජා කරනවා. පහන් පූජාවේ ආලෝකයෙන් අන්ධකාරයේ නැසනවා. මෝහාන්ධකාරයේ දුරු කළ බුදුරජාණන් වහන්සේට මේ පහන් ආලෝක පූජාව වේවා. එහි ලැබෙන ආනිසංස බලයෙන් මටත් ඉක්මන් භවයකදීම මොහඳුර නැසලා දාලා ප්‍රඥා ආලෝකේ පහළ කරගන්නටම උපකාර වේවා කියලා කවුරුත් ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම
මේ උතුම් සුවඳ දුන් පූජාවන් බුදුරජාණන් වහන්සේටත් බෝධි රාජයන් වහන්සේටත් පූජා කරනවා. හදවතේ උතුම් ගුණ සුවඳ දරාගත් ඒ බුදුරජාණන් වහන්සේටයි මේ උතුම් සුවඳ පූජාව මා පූජා කරන්නේ. ඒ සුවඳ පූජාවෙන් මගේ ජීවිතයට ලැබෙන අනුසස් බලයෙන් නිවන් දක්නා ජාති දක්වාම කරුණා මෛත්‍රී ආදී ගුණ සුවඳ මගේ හදවතින්ද පැතිරේවා කියන ප්‍රාර්ථනාව පින්වත් සියලු දෙනාම හදවතේ ඇති කර ගන්නට. ඒ වගේම විසිතුරු වූ මල් පූජාවන්, පිවිතුරු වූ මල් පූජාවන්, සුගන්ධමය වූ මල් පූජාවන් මේ බුදුරජාණන් වහන්සේට ඒ වගේම බෝධි රාජයන් වහන්සේට මා පූජා කරනවා. හදවතේ වඩාගත යුතු ඒ වගේම ඇති කරගත යුතු විසිතුරු වූ පිවිතුරු වූ ගුණධර්ම ඇති කරගත් බුදුරජාණන් වහන්සේට මේ විසිතුරු පිවිතුරු මල් පූජාව පූජා කරන්නේ. එහිලා ලැබෙන ආනිසංස බලයෙන් මටද නිවන් දක්නා ජාති දක්වාම ශ්‍රද්ධා ආදී විසිතුරු පිවිතුරු ගුණධර්ම මගේ හද මණ්ඩලයේ පහළ වේවා කියන සංඥාව හදවතේ තදින්ම ඇති කරගෙන ඒ මල් පූජාව පූජා කරමු. ඒ වගේම දැහැත් බෙහෙත් ගිලම්පස ආදී කොටගත් ඒ උතුම් ක්ෂීර පායාස අනිත් පූජාවන් මේ විදිහට කල්පනා කරන්න. මේ ලෝකයේ නිරෝගීතාවේ කායික වගේම මානසික නිරෝගී භාවයේ සඳහා ධර්මයේ දේශනා කළ බුදුරජාණන් වහන්සේටයි මා මේ පූජාව පූජා කරන්නේ. එහිලා ලැබෙන අනුසස් බලයෙන් නිවන් දක්නා ජාති දක්වාම කායික ඌම මානසික ඌම උතුම් නිරෝගී භාවය මටද මගේ ජීවිතයට ලැබේවා කියන අදහසින් මේ ආකාරයට අපි කවුරුත් එකටම ගාථාවන් සජ්ජායනා කරමින් මේ සම්බුද්ධ පූජාවන් බෝධි පූජාවන් ගාථාවන් සජ්ජායනා කරමින් පූජා කරමු. සාධු 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 යාවතා භගවා ලෝකේ තිත්තේය තව සාසනං තාවතා පතිගන්හාතු පූජාලෝකානුකම්පයා ගන්ධතේලම්පදිත්තේන දීපේන තමදංසිනා තිලෝක දීපං සම්බුද්ධං පූජයාමි තමෝනුදං සුගන්ධිකාය වදන අනන්ත ගුණගන්ධිනා සුගන්ධිනාහං ගන්ධේන පූජයාමි තථාගතං සුගන්ධං සීතලං කප්පං පසන්න මధుරං සුභං පානීයමේතං භගවා පතිගන්හාතු මුත්තම වන්නගන්ධ ගුණෝපේතං ඒතං කුසුම සන්තතින් පූජයාමි මුනින්දස්ස සිරිපාද සරෝරු පූජේමි බුද්ධං කුසුමේන නේන පුඤ්ඤේන මේතේන ලබ්භාමි මොක්ඛං පුප්පම් මිලායාති යතහා ඉදම්මේ කායෝ තථායාති විනාශ භාවං අධිවාසේතුනෝ භන්තේ උන්හ උදකං පරිකප්පිතං අනුකම්පං උපාදාය පතිගන්හාතු මුත්තම අදිවාසේතුනෝ භන්තේ සීත උදකං පරිකප්පිතං අනුකම්පං උපාදාය පතිගන්හාතු මුත්තම අධිවාසේතුනෝ භන්තේ ක්ෂීරපායාසං පරිකප්පිතං අනුකම්පං උපාදාය පතිගන්හාතු මුත්තම අධිවාසේතුනෝ භන්තේ
භෝජනං පරිකප්පිතං අනුකම්පං උපාදාය පතිගන්හාතු මුත්තම අදිවාසේතුනෝ භන්තේ සම්බං සද්ධාය පූජිතං අනුකම්පං උපාදාය පතිගන්හාතු මුත්තම සාධු 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 සේවිතං ධම්ම රාජේන පත්තුං සම්බෝධි මුත්තමං වන්දාමි බෝධි රාජානං නිම්බාන සුඛ සිද්ධියා සේවිතං ධම්ම රාජේන පත්තුං සම්බෝධි මුත්තමං පූජේමි බෝධි රාජානං දීපාලෝකේන සාදරං සේවිතං ධම්ම රාජේන පත්තුං සම්බෝධි මුත්තමං පූජේමි බෝධි රාජානං ගන්ධ දූපේන සාදරං සේවිතං ධම්ම රාජේන පත්තුං සම්බෝධි මුත්තමං පූජේමි බෝධි රාජානං පටිපන්තියාපි සාදරං වීත තණ්හං වීත දෝසං වීත මෝහං අනාසවං වන්දේ නිපුන සම්බුද්ධං අනන්ත ගුණ දේසිතං වන්දාමි චේතියං සම්බං සම්බටානේසු පතින්ටිතං සාරීරික ධාතු මහා බෝධින් බුද්ධ රූපං සකලං සදා යස්ස මූලේ නිසින්නෝව සම්බාරි විජයන්නකා පත්තෝ සම්බං යුතං සත්තා වන්දේ තං බෝධිපාදපං ඉමේ ඒතේ මහා බෝධි ලෝකනාතේන පූජිතා අහම් පිතේ නමන්සාමි බෝධි රාජා නමස්තුතේ ඉන්දනීල වන්න පත්ත සේත කන්ද භාසුරං සත්තුනෙත්ත පංකජාභි පුන්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ශාසනං චිරං රක්칸තු දේශනං චිරං රක්칸තු ත්වං සදාති ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිම්බාන පත්තියා කායේන වාචා චිත්තේන පමාදේන මයාකතං අච්චයං කමමේ භන්තේ භෝරි පඤ්ඤ තථාගත කායේන වාචා චිත්තේන පමාදේන මයාකතං අච්චයං කමමේ ධම්ම සන්දින්ටික අකාලික කායේන වාචා චිත්තේන පමාදේන මයාකතං
අච්චයං කම මේ සංඝ සුපටිපන්න අනුත්තර සාධු සාධු සාධු. පින්වත් ලොකු ස්වාමීන් වහන්සේලා ඇතුළු මහා සංඝරත්නයටත් මේ පින් එකසේම අනුමෝදන් වී ස්වාමින් වහන්සේලා පතන බෝධියකින් අමා මහ නිවන් සුව ලබත්තා. ආදරණීය පින්වත් සෑම සුළු දෙනාටමත් නිවනින් නිවි සැනසෙන්නටම මේ මහා පාරමිතාව උපකාරක ධර්මයක් වේවා. සිළු දෙනාටම තෙරුවන් වහන්සේලාගේ අනන්ත ආශිර්වාද බලයෙන් විජයශ්‍රී ජයශ්‍රී මහබෝධි රාජයන් වහන්සේගේ අනන්ත ආශිර්වාද බලයෙන් සිතක් ශාන්තියක් යහපතක් සැනසෙල්ලක් අභිවෘද්ධියක්ම වේවා කියලා ආශිර්වාද කරනවා ප්‍රාර්ථනා කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි. සාධු. උතුම් පරිශ්‍රය තුල ඊටාම ගෞරවයෙන් පිළියෙල කරගන්නට යෙදුණු ක්ෂීරපායාස සම්බුද්ධ පූජාව තිලොවට තිලක වූ සම්්‍යක් සම්බුද්ධ රාජෝත්තමයන්න් වහන්සේ පාමුල පූජා කොට ඉන් අනතුරුව අප සියලු දෙනා කෙරෙහිම මෙත් සිතින් බුද්ධ වන්දනාව මෙහෙවා වදාළ බෙලිහුල්ලොය සීල සමාහිත යෝගාශ්‍රම වාසී අවසරයි අපට නම සිහිපත් කරන්නට පූජනීය වාහල්කඩ අරියවංශ ස්වාමීන්ද්‍රයන්න් වහන්සේ හට අප සැමගේ නමස්කාරය වේවා. සාධු සාධු සාධු. එසේම මේ පුණ්‍යකාමී මොහොතට අප සැම කෙරෙහි මෙත් සිතින් ඊටාම ගෞරවාදරයෙන් යුක්තව වැඩමවා වැඩ සිටින කවදත් මෙවැනි පින්කම් වලදී තමන් වහන්සේ කාය සාක්ෂි වශයෙන් වැඩම කරමින් මෙකී පින්කම් වලට ආශිර්වාද කරන බුත්තල බුදුගල්ලෙන අරණ්‍ය සේනාසනාධිපති අවසරයි අපට ඊටාම ගෞරවයෙන් නම සිහිපත් කරන්නට පූජනීය උඩුවර බුද්ධ රකිත නායක ස්වාමින් වහන්සේ ප්‍රමුඛ වැඩමවා වැඩ සිටින සදා වන්දනීය පූජනීය මහා සංඝ රත්නයත් අප ඊටාම ගෞරවයෙන් යලි নমස්කාර පූර්වකව පිළිගන්නට මේ අවස්ථාවක් කරගන්නට කැමැතියි. සාධු සාධු සාධු. සදහවතුනි, රන්වන් පාටින් දලුලන බෝධිය, නිල්වන් පාටින් කොළලන බෝධිය, ගෞතම මුනිදුන් පිටදුන් බෝධිය, අපිත් වඳිමුවේ සිරි මහා බෝධිය. සාධු සාධු සාධු. තම චිත්ත සංතානයන්හි දරාගෙන අද සුදුවතින් සැරසුණු සදහසිතින් පෙවුණු අපේ මෙල්බර්න් නුවර සිටින සුදීමතුන් බොහෝ දෙනා මෙකී පින්කම සමග එකතු පහදුව ඉන්නා අයුරු අපට නිර්මාණයේ දැක ගන්නට පිළිවන්කම තිබෙනවා. දැන් මේ වෙනුවෙන් වැඩමවා වදාළ ගෞරවනීය නායකතල බුදුගල්ලෙන අරණ්‍ය සේනාසනාධිපති අවසරයි අපට නම සිහිපත් කරන්නට පූජනීය උඩුවර බුද්ධ රකිත නායක ස්වාමින් වහන්සේ ප්‍රමුඛ සදා වන්දනීය පූජනීය මහා සංඝරත්නය මේ බෝසමිඳුන් වටා ප්‍රදක්ෂිනා කොට ඉන් අනතුරුව පුෂ්ප පූජාවන් පවත්වා ඒ උතුම් වන්දනාවට එකතු පහදුවන මොහොතේ ඔබ අප සැම නෙත් අයා බලා සිටි සුපින්වන්ත දසුන නොයසේනම් ලක් මාතාවගේ පිනට පමණක් නොව ලෝක සම්බුද්ධ ශාසන ඉතිහාසයේහිම පිනට පහළ වුණු බෙලිහුල්ලොය සීල සමාහිත යෝගාශ්‍රම වාසී ආචාර්ය රාජකීය පඬිත අවසරයි අපට නම සිහිපත් කරන්නට පූජනීය බලංගොඩ රාධ පින්වත් ස්වාමින් වහන්සේ හේවිසි ශබ්ද පූජාවන්ගෙන් මේ වාතලය ප්‍රකම්පිත කරන අතරවාරයේදී මුතුකුඩේ යටින් පාවඩ මතින් දැන් බෝසමිඳුන් වැඳ පුදා ගන්නට වැඩම කරන ආකාරය ඔබට මට අප සැමට සියසින් දැක ගන්නට වාසනාව ලැබෙන්නේ. සදහවතුනි, ඉන් අනතුරුව ගෞරවනීය ස්වාමින් වහන්සේ විසින් පවත්වන සුමధుර සුදම් දේශනය අප සැමට ශ්‍රවණය කරන්නට සජීව ලෙසින් අවස්ථාව තිබෙනවා. මේ බෙන්ඩිගෝ නුවර
බෝධිධම්ම විහාර පින්බිමට සපැමිණි ඔබට ඇස් ඉදිරියේම ගෞරවනීය ස්වාමින් වහන්සේ පවත්වන මේ ධර්ම දේශනාව නරඹන්නට ශ්‍රවණය කරන්නට අවස්ථාව ඇතිවාසේම අමාදුර විවරවිය නිල Facebook පිටුව සහ නිල YouTube නාලිකාව පූජනීය බලංගොඩ රාධ ස්වාමින් වහන්සේගේ ඒ ධර්ම දේශනාවන් විශේෂයෙන්ම විකාශනය වන නිල Facebook සහ YouTube නාලිකාව ඔස්සේ සජීව ලෙසින්ද ඒ වගේම බෙන්ඩිගෝ නුවර බෝධිධම්ම අපේ නිල YouTube සහ Facebook පිටුව ඔස්සේද ඔබට දැක ගන්නට අවකාශය සලසා දී තිබෙනවා. ඉතින් අපි ඒ පිළිබඳවත් පින්වන්ත සිතින් සිහිපත් කරමින් සූදානම් වෙන්නේ මෙම අවස්ථාවට ගෞරවයෙන් වැඩමවා වදාළ මහා සංඝරත්නය ඒ බෝධීන් වහන්සේ වන්දනා කරගත්තායින් අනතුරුව ආරම්භ වෙන මේ උතුම් ධර්ම දේශනාව ආරම්භීමේ අරමුණින් තමයි අපි සියලු දෙනා බලා සිටින්නේ. සදහවතුනි අපි කැමති මතක් කරන්නට එදා පරම පූජනීය බෝධිසත්ව ගුණෝපේත පානදුරේ අරිය ධම්ම නාසමිඳුන් අති රමණීය කමනීය බෝධි වන්දනා ගාථාවන් සජ්ජායනා කරමින් මේ උතුම් බෝසමිඳුන්ගේ අගය වටිනාකම අපිට මතක් කර දුන්නා. ඉතින් මගේ මතකයට නැගෙනවා තවත් එවැනි සුමధుර කාව්‍ය රත්නයක්. මම මේ මළුවට යනවා එනවා බෝමුල් බෝපත් මඩ පෑගෙනවා සමාව දී මගේ පව් අරවනවා බෝ රජුනේ මට අවසර දෙනවා. සදහවතුනි ඒ අවසරය ගෙනයි එදා අපේ ආදි මුතුන් මිත්තන් බෝ සමිඳුන් වැඳ පුදා ගන්නට එවකට අනුරාධපුර මහමෙවුනා උයනට පිවිස් මේ අති උතුම් අවස්ථාව සමාරම්භ කිරීම වෙනුවෙනුයි සූදානම්ව සිටින්නේ. මා ඊටාම ගෞරවයෙන් ආරාධනා කරනවා මේ අවස්ථාවට වැඩමවා වදාළ අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේට දැහත් වට්ටිය පිළිගන්වමින් මේ උතුම් සුමధుර සුදම් දේශනාව ආරම්භන්නට ඇරයුම් කරන්නට මේ බෙන්ඩිගෝ බෝධිධම්ම විහාර පින්බිමේ දායක සභාවේ වත්මන් සභාපතිතුමන් දීප්ත වික්‍රමරත්න මැතිතුමනි ඔබතුමන්ට දැහත් වට්ටිය පිළිගන්වන හැටියට ඒ අතර වාරයේදී අපි කැමති ඔබට මතක් කරන්නට මෙවැනි පින්කම් අපි බලාපොරොත්තු වෙනවා අනුරපුර මහමෙවුනා උයනෙහි සේම සිව් කාලයන්හි සංවිධාන කරමින් ඔබේ නිර්මාණයට සජීව ලෙසින් ගෙන එන්නට. ඉතින් ඒ පිළිබඳවත් මතක් කර දෙමින් එසේනම් මෙතෙන් පටන් අවසරයි අපට ඇරයුම් කරන්නට ලක් මාතාවගේ පිනට පහළ වුණු ලෝක සම්බුද්ධ ශාසනයෙහිම පිනට පහළ වුණු උදාරතර සංඝනේත්‍රූවරයාණන් වහන්සේ නමක වුණු බෙලිහුල්ලොය සීල සමාහිත යෝගාශ්‍රම වාසී ආචාර්ය රාජකීය පඬිත අවසරයි අපට නම සිහිපත් කරන්නට පූජනීය බලංගොඩ රාධ පින්නැති ස්වාමින් වහන්සේ අප සැම කෙරෙහි කරුණාවෙන් යුක්තව අප සැම කෙරෙහි මෛත්‍රී පූර්වක චිත්ත සංතානයෙන් යුක්තව මේ උතුම් සුදම් දේශනාව මෙතෙන් පටන් ආරම්භ කරන්නට සාදු සාදු සාදු. समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्गमुक्खदं धम्मश्रवण कालो अयं भदन्ता ධම්මස්සවන කාලෝ අයං භදන්තා
සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස බුද්ධෝපි බුද්දස්ස භනීය වන්නං කප්පම් පිචේ අඤ්ඤ මභාසමානෝ ඊයේත ධම්මෝ චිරදීඝමන්තරේ නකීයේත වන්නෝ තථාගතස්සාති වැඩම කොට වදාළ අපගේ ගුරු දේවෝත්තම ඒ මුත්තල බුදුගල්ලෙන අරණ්‍ය සේනාසනාධිපති පින්වත් ලොකු ස්වාමින් වහන්සේ ඇතුළු පූජනීය ගරුතර මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත පින්වතුනි ජීවමාන බුදුරජාණන් වහන්සේ සේම බලන්නට වන්දනා කරන්නට ස්පර්ශ කරන්නට ලැබෙන අසම සම පාරිභෝගික චේතිය මේ බෝධීන් වහන්සේ මේ උතුම් භූමියේ කාටත් අසීමිත පුණ්‍යාභි සන්දයන් උපද්දවමින් විරාජමානව වැඩ සිටිනවා. මේ බෝධීන් වහන්සේ දෙස බැලීම, ස්පර්ශ කරන්නට ලැබීම, වන්දනා කරන්නට ලැබීම, මලින් පහනින් පුද දෙන්නට ලැබීම ජීවමාන මහා මුනි රජුන්ට දක්වන පූජෝපහාරයේ සේම වූ පූජෝපහාරයක්. ඉතින් මේ භූමියේ මේ බෝධීන් වහන්සේ රෝපණය කරන්නට පෙර ආතුව එක අවස්ථාවක අපි මේ භූමියට වැඩම කළා. දැන් ඒ බෝධීන් වහන්සේ මේ උත්තම භූමියේ රෝපණය වෙලා බොහොම හොඳින් අපේම පිනට දලුලා ඉතා හොඳින් වැඩෙනවා. අනුරාධ නගරයේ විජයශ්‍රී මහා බෝධීන් වහන්සේ සේම මේ බෝධීන් වහන්සේ අපට පරම පූජනීයයි. මක්නිසාද ඒ බෝධීන් වහන්සේගේම සාඛා බෝධීන් වහන්සේ නම මේ මුළු පොළොව තලයේම පින්වතුනි අද ජීවමාන මහා මුනි රජුන් වෙනුවට දෑසින් බොහෝ දෙනාට දැක ගන්නට වැඩ සිටින්නේ මේ බෝධීන් වහන්සේලා. ඒ බෝධී වංශය හරි මිහිරි වංශයක්. සිතන කොටත් පින් උපදින වංශ පරම්පරාවක්. අපේ සිද්ධාර්ථ ගෞතම මහා බෝසතාණන් වහන්සේ යම් දවසක ලුම්බිනී සාලවන උද්‍යාන භූමියෙන් මේ පොළොවට පහළ වුණාද ආන්නේ මොහොතේ තමයි ගයාවේ ආශ්චර්යමත් මහා බෝධීන් වහන්සේ මේ පොළොව තලයෙන් පැන නැගුණේ. 35 අවුරුද්දක් ගෙවෙනදා ඒ මහා බෝසතාණන් වහන්සේ වජ්‍රාසනය අරා වඩිනකොට ඒ බෝධීන් වහන්සේ අතුපතර පැතිරිලා සිහිල් සෙවන සලසමින් මහා බෝසතාණන් වහන්සේ පිළිගන්නවා බඳුව මහා බෝසතාණන් වහන්සේට සිහිල් සෙවණිය ලබා දුන්නා. ඒ බෝධීන් වහන්සේගේ සිහිල් සෙවණේ පැන නැගුණ චුද්දස්වරියන් වජ්‍රාසනයේ වැඩ ඉඳගෙන තමයි චතුරංග සමන්නාගත මහා වීර්ය බලය පිහිටුවලා ඒ මහා සත්බෝසත් උතුමන් වහන්සේ මාර සංග්‍රාමයේ පටන් ගත්තේ. දස බිම්බරක් මාර සේනාව නේකාකාරයෙන් අවිධරාගෙන මහා බෝධීන් වහන්සේ සිගේ සිහිල් සෙවණේ වැඩ සිටින මහා සත්බෝසත් උතුමන් වහන්සේට යුද්ධය ප්‍රකාශ කරමින් පැමිණිච්ච මොහොතේදී තථාගතයන් වහන්සේ මේ මහා පොළොව තලයට දකුණු ශ්‍රී හස්තය දිගු කරලා පාරමී ධර්ම සම්මර්ෂණය කළා. ඒ පාරමී ධර්ම සම්මර්ෂණය අභියස පොළොව තලයේ සැලී ගුගුරා රාවදී මහා බෝසතාණන් වහන්සේට සාක්ෂි පිණිස ඉදිරිපත් වුණා. ඒ වෙලාවේ මාර බලය විධමනය වුණා.
මහසත් බෝසත් උතුමන් වහන්සේ පුරාකෘත පාරමී බල මහිමෙන් ආනාපාන සති භාවනා ප්‍රවේශයෙන් උතුම් දැහැනට සමවැදුණා. රාත්‍රියේ పూర్ව යාමයේදී පෙරවිසූ ස්කන්ධ පරම්පරාව දක්නා పూర్වේ නිවාසානුස්මෘති ඥානය මහසත් බෝසත් හදවත එකලු කරමින් පහළ වුණා. ඒ මේ බෝධීන් වහන්සේගේ සිහිල් සෙවණේ පින්වතුනි. රාත්‍රියේ මධ්‍යම යාමයේදී වෙසක් සඳ අහසේ මුදුන් වෙලා තියෙන වෙලාවක චතුූපපාත ඥානයේ නැමැති දෙවන මහා විද්‍යාව මහසත් බෝසත් හදවත එකලු කරමින් පහළ වුණා. ඒ වෙසක් බුන් පොහොදා රාත්‍රිය පහන්ව යනවාත් සමගම ඉරමඩල නැගී එනවාත් සමගම ආශ්‍රව ක්ෂය කර ඥානය පහළ වෙලා සියලු බුද්ධ ඥාන මණ්ඩලය බුද්ධ අනුහස බුද්ධ බලය පහළ වෙලා ඒ මහසත් බෝසත් උතුමන් වහන්සේ ලෞතුරා බුද්ධ රාජ්‍යයට වැඩම කළා. ඒ බුද්ධ රාජ්‍යයට වැඩම කරපු අසිරිය යම් බඳු බෝධීන් වහන්සේ නමක් පහස ලැබුවා නම් ඒ ශ්‍රී ශරීරයෙන් එදා පැතිර විසිර ගිය රශ්මි කදම්බයේ ස්පර්ශය ලැබුවා නම් ආන්නේ පරම්පරාවේ බෝධීන් වහන්සේ තමයි මේ භූමියට පින්වතුනි මේ වැඩම කරලා තියෙන්නේ. මේ වටපිටාවේ නෙමෙයි මේ රටේ සිටින සියලුම පාහේ මහ ජනතාවට ශ්‍රද්ධාවන්තයන්ට මේක ආශ්චර්යමත් පින් උල්පතක් පුණ්‍ය තොටමුණක්. පින්වතුනි මේවා සම්මා සම්බුද්ධ ශාසනයක ආශ්චර්යමත් දුර්ලභ සිදුවීම්. තථාගතයන් වහන්සේ එදා බෝධි වෘක්ෂයේ මූලයේ සිහිල් සෙවණේ ලෞතුරු පදවි ලබාගෙන උදන් අනාව එහෙම නැත්නම් ආශ්චර්යමත් උදානයන් සිතා වදාරමින් ඉනික්බිතිව සත්සති ගෙවා ඉසිපතන මිගදායට වැඩම කරලා දෙවියන් සහිත ලෝකය අමතා සදහම් අමාවෙන් දෙවි මිනිසුන්ගේ හද సంతාන සිසිලට සුවයට පත් කළා. ඉනික්බිතිව පුරා අවුරුදු 45ක්ම ඒ තථාගතයන් වහන්සේ දහම් අමාවෙන් ලෝකයේ සැනසුවා. ඒ මුළු කාලේ පුරාවට බෝධීන් වහන්සේ ජීවමාන බුදුරජාණන් වහන්සේ සේම පූජා ලැබුවා. ඒ මව් බෝධීන් වහන්සේගේම ශ්‍රාකාවක් එදා ජේතවනාරාම පුදබිමේ ආනන්ද ස්වාමින් වහන්සේගේ මැදිහත් වීමෙන් රෝපණය කළා. ඒ තමයි ආනන්ද බෝධීන් වහන්සේ. පස්සේ කාලෙක තථාගතයන් වහන්සේ පිරිනිවන් වැඩම කළා. අවුරුදු කිහිපයක් ඇවෑමෙන් ජම්බුද්වීපයේ රාජ්‍යයට පත්වී නැත්නම් රාජ්‍යයට පැමිණි ධර්මාශෝක මහා අධිරාජ්‍යයන් ඒ මහා බෝධීන් වහන්සේගේ සාඛා බෝධීන් වහන්සේ මව් බෝධීන් වහන්සේගෙන් ආශ්චර්යමත්සේ වෙන් කරගත්ත පින්වතුනි. ඒ වෙන් කර ගැනීමත් තථාගතයන් වහන්සේගේ අදිෂ්ඨාන බලයෙන්මයි සිද්ධ වුනේ. පිරිනිවන් මංචකයේ වැඩ ඉඳගෙන භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අදිෂ්ඨාන කළා. යම් දවසක දක්ෂිණ සාඛා බෝධීන් වහන්සේ ශ්‍රී ලංකා ධරණී තලයේ මහා මේඝවන උද්‍යානයේ රෝපණය වෙනවා. ඒ රෝපණය කිරීම පිණිස ධර්මාශෝක අධිරාජ්‍යයන් විශාල මහා සෙනගක් පිරිවරාගෙන බෝධි මණ්ඩපයට වැඩම කරපු මොහොතේදී ඒ බෝධීන් වහන්සේගේ දක්ෂිණ සාඛා බෝධීන් වහන්සේ හැර ඒ කියන්නේ දකුණු පැත්තට ඇති සාඛාව නැත්තම් අත්හැර සෙසු සියල්ලම අතුරුදන් වේවා නොපෙනේවා කියලා අදිෂ්ඨානයක් කළා. එදා ධර්මාශෝකයන් වැඩම කරපු දවසේ ඒ අදිෂ්ඨානයේ එලෙසින්ම සිද්ධ වෙලා සෙසු සියලු සාඛා අතුරුදන් වෙලා දක්ෂිණ සාඛා බෝධීන් වහන්සේ පමණක්ම පින්වතුනි පෙනී ගියා. ඉනික්බිතිව තථාගතයන් වහන්සේගේ අදිෂ්ඨානයක් තිබුණා. ඒ සාඛා බෝධීන් වහන්සේ කිසිම සැතකින් නොසිඳ බෝධීන් වහන්සේගෙන්ම වෙන් වෙලා ධර්මාශෝකයන් රැගෙන එන ස්වර්ණමය පාත්‍රයේ මුල් වලින් එහෙම නැත්නම් මුල් බැස පිහිටාවා කියලා. ඒ අදිෂ්ඨානයක් ඒ විදිහටම සිද්ධ වුණා. ඊළඟට අදිෂ්ඨාන කළා එසේ පිහිටමින් දින 7ක් පුරාවට හිමවලාහක ගැබකින් වැසී ගොහින් දෙවියන්ට බ්‍රහ්මයන්ට වන්දනා කිරීම මිනිස්සුන්ට දකින්න බැරුව ගයාවේ පින්බිමට ඉහළ ආසේ මීදුම් වලා පටලයකින් වැසී අනන්ත සක්වල පින්වතුනි දෙවියන්ට බ්‍රහ්මයන්ට වැඳුම් පිදුම් කරන්නට ඒ බෝධීන් වහන්සේ වැඩ සිටියා. ඉන් ඉක්බිතිව තමයි පස්සේ කාලයක සංගමිත්තා උත්තමාවිය මිහිඳු මහ රහතන් වහන්සේගේ අනුදැනුම යටතේ ඒ බෝධීන් වහන්සේ ලංකා ධරණී තලයට වැඩම කළේ. ඒක මහා ආශ්චර්යමත් වැඩම කිරීමක්. එලෙසින් වැඩම කළ මහා මේඝවන උද්‍යානයේ
ඒ බෝධීන් වහන්සේ රෝපණය වුණේ ආශ්චර්යමත් ආකාරයෙන්. මිහිඳු මහ රහතන් වහන්සේ, දේවානම් පියතිස්ස මහ රජතුමා, සංඝමිත්තා උත්තමාවිය, එබඳු අනන්ත සසරක පාරමී පින්පිරු උතුමන්ගේ අතින් තමයි ඒ බෝධීන් වහන්සේ රෝපණය වුණේ. පින්වතුනි, අද දක්වාම ඒ බෝධීන් වහන්සේ සිටිනවා. මේ ආදරණීය පිරිස ඒ බෝධීන් වහන්සේ නේකවර දැකලා දෑසින්ම වැඳ පුදාගෙන ඇති. ඒ බෝධීන් වහන්සේගේ බොහෝ ශාඛා බෝධීන් වහන්සේලා ලක් ධරණී තලයේ සේම මේ පොළොව තලයේ දිගන්තයට වැඩම කළා. ඒ වැඩම කරපු ගමනේ තමයි පින්වතුනි සම්මා සම්බුද්ධ ශාසනය නැමැති රන් පොතේ ලියවෙච්ච උතුම් ලියවිල්ලක් අනුව මේ බෝධීන් වහන්සේ මේ භූමියට වැඩම කරන්නේ. මේ පොළොවේ නොයෙක් තැන් තියෙනවා. මේ පොළොව මහ විශාල පොළොව තලයක්. එහෙව් විශාල පොළොවේ මෙතනටම මේ බෝධීන් වහන්සේ වැඩම කළේ කිසියම් ඌම හේතුවක් තථාගතයන් වහන්සේගේ මහ රහතන් වහන්සේලාගේ පරම්පරාවේ ඒ බඳු අදිෂ්ඨාන බලයෙන් සිද්ධ වෙච්ච දෙයක් කියලායි මා පුද්ගලිකව විශ්වාස කරන්නේ. මොකද මේ උත්තම බෝධීන් වහන්සේ රෝපණය වීම ආශ්චර්යමත් සිද්ධ වෙච්ච දෙයක්. විශාල මහ ජනතාවකගේ සහභාගීත්වයෙන් කාගෙත් වැඳුම් පිදුම් මත අදත් එහෙමයි. අපි පින්වතුනි සියලු දෙනාම මේ පොළොව තලයේ තව ටික කාලයකින් නොපෙනී යාවි. එනමුත් මේ බෝධීන් වහන්සේ තව අවුරුදු 100ක් නෙමේ 200ක් නෙමේ 300ක් නෙමේ පින්වතුනි මේ ආදරණීය පරම්පරාවේ අය මේ බෝධීන් වහන්සේ ආරක්ෂා කරගත්තොත් සම්බුද්ධ ශාසන අන්තරාධානිය දක්වාම මේ බෝධීන් වහන්සේ වැඩ ඉන්නවා. ඔන්න හිතන්නට. එදා ඒ බෝධීන් වහන්සේ රෝපණය කළ අවුරුදු 2500ක් දක්වාම අදත් වැඩ සිටිනවා අනුරාධ නගරේ. ඒ වගේම මේ බෝධීන් වහන්සේ තව ඉතුරු අවුරුදු 2500 මේ බුද්ධ ශාසනය පවතින කාලය දක්වාම නිසකව මේ පොළොව තලයේ වැඩ සිටිනවා. එතකොට එහෙමයි මේ බෝධීන් වහන්සේ මෙතන රෝපණය වෙන්නේ. පින්වතුනි, ජීවමාන බුදුරජාණන් වහන්සේ ලෙස බලනවා වගේ ප්‍රියමනාප ඇසින් බලන්ට හොඳයි. බෝධීන් වහන්සේ දුටු මානෙට හිස නමා ආචාර කරන්ට හොඳයි. මලින් පහනින් පුදදින් පූජාවෙන් සමගියෙන් එකතු වෙලා මේ බෝධීන් වහන්සේට පුද දෙන්න හොඳයි. මේ පින්වත් පිරිසට මුහුදකට වැඩි පින් උල්පතක් තමයි මේ පෑදිලා තියෙන්නේ. මේ ප්‍රදේශයේ බෞද්ධ මහ ජනතාව විශාල ප්‍රමාණයක් නැහැ. විශාල ප්‍රමාණයක් නොහිටියත් ඉන්න ස්වල්ප පිරිසගේ ඇති පුණ්‍ය තේජස, පුණ්‍ය බලය, පුණ්‍ය අදිෂ්ඨානය, සංසාරයෙන් ගෙන ආපු පාරමී මහත්වය මේ පින්කම තුල කියවෙනවා. එනිසා පින්වතුනි, මේක ආශ්චර්යමත් පහළවීමක්. ගෞතම බුදුරජාණන් වහන්සේ වැඩම කළා හා සමානයි කිසිම වෙනසක් නැහැ. ගෞතම මහා මුනිරාජයන් වහන්සේ වැඩ ඉන්නවා හා සමානයි කිසිම වෙනසක් නැහැ. මේ බෝධීන් වහන්සේට පින්වතුනි ඉතිහාසයේ පුද සත්කාර කරපු මිනිසු කී කෝටියක් නම් ඒම අරමුණු කරගෙන ඒ මතු ප්‍රීතිය උපද්දවාගෙන ශ්‍රද්ධාදි සෙසු ගුණ ධර්ම සම්පාදනය කරගෙන මගඵල නිවන් දුටුවද. මේ බෝධීන් වහන්සේටම වන්දනා කළ පුද සත්කාර කළ වැඳුම් පිදුම් සත්කාර සම්මාන දක්වලා මේ බෝධීන් වහන්සේටම උපචාර නැත්නම් උපහාර දක්වලා කී දෙනෙක් නම් අද සුගතියේ සැනසෙනවද. එනිසා අපට සියලු දෙනාටම මේ ගෞතම සසුනේම සැනසෙන්න ඉන්ද්‍රිය බල බොජ්ජංග වඩන්න පාරමී ධර්ම සම්පාදනය කරගන්නට අවස්ථාවක් පින්වතුනි ඇත්තමයි මේ සැලසීලා තියෙන්නේ. එනිසා දිවමන් මුනිදුන් දුටුසේම සන්තෝෂයෙන් මේ බෝධීන් වහන්සේට මේ ආදරණීය පිරිස උපස්ථාන සිද්ධ කරනවා. ඒවා යාවත් ජීව කරන්න, මේ අත්ංගේ පරම්පරාවට හුරු කරන්නට, මේ උතුම් දස්සනානුත්තරීය පුණ්‍ය මහිමය ලබන්නට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මේ ලෝකයේ තියෙනවා පින්වතුනි අනුත්තරීය ධර්ම. ඇසකින් දකින්න පුළුවන් හොඳම දේවල් තියෙන්නේ බුද්ධ ශාසනයේ පමණයි. භාග්‍යතුන් වහන්සේ දේශනා කරා මොකක්ද මහණෙනි දස්සනානුත්තරීය කියලා කියන්නේ? මේ ලෝකෙ මිනිස්සු තමන්ගේ දෑසින් නොයෙක් දේ බලන්ට යනවා. ආරාම, උද්‍යාන, පැම්පොකුණු, ඒ වගේම මුහුදු, සාගර, තවත් තැන් බලන්නට යනවා. ඊළඟට නොයෙක් ආකාරයේ මිසදිටුගත් ශ්‍රමණයන් බලන්ට යනවා. මහා මාත්‍යවරු බලන්ට යනවා. නර්තන රංගන බලන්නට යනවා. තවත් දේවල් බලන්ට යනවා මේ ලෝකෙ මිනිස්සු. ඒ බලන්ට යෑම තුළ බුදුරජාණන් වහන්සේ දේශනා දැක්මක් නෙමෙයි, උතුම් වූ දැක්මක් නෙමෙයි. එය ශ්‍රේෂ්ඨ වූ බැලීමක් නෙමෙයි. මක් නිසාද? ඒවා බැලුවයි කියලා කාගේවත් හිතක් පාරිශුද්ධියටපත් වෙන්නේ නැහැ. ඒවා බැලුවයි කියලා කාගේවත් හිතුම් දෙයක් නෙමෙයි. නූපන් ශ්‍රද්ධාදිය උපදින්නේ නැහැ. උපන් ශ්‍රද්ධාදියත් සමහරුත් නැති වෙලා යනවා.
හැබැයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා කවුරුන් හෝ කෙනෙක් සිත පහදවාගෙන තථාගතයන් වහන්සේ හෝ තථාගතයන් වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේ නමක් හෝ බැහැ දකින්නට යනවා. එහෙම නැත්නම් චෛත්‍ය රාජයන් වහන්සේ නමක් වන්දනා කරන්නට යනවා දෑසින් බලා. එහෙම නැත්නම් බෝධීන් වහන්සේ නමක් දෑසින් බලා වන්දනා කර ගන්නට යනවා. එහෙම නැත්නම් එබඳු ඌම පිළිම වහන්සේ නමක් සම්බුද්ධ මන්දිරයක් එබඳු ඌම පූජනීය දෙයක් දෑසින් දැක බලා වන්දනා කරන්නට යනවා. බුද්ධ ගෞරවයෙන් යුක්තව, ශාස්ත්‍ර ගෞරවයෙන් යුක්තව දේශනා කළා. ඒක මේ ලෝකෙ දැකීම අතර පින්වතුනි ශ්‍රේෂ්ඨම දැකීමයි. ඒක මේ ලෝකෙ දැකීම අතර උත්තම දැකීමයි. එතනින් එහා ගියපු දැක්මක් ලෝකේ නැකට කියනවා දස්සනානුත්තරිය පුණ්‍ය මහිමය කියලා. මේ ලෝකේ දස්සනානුත්තරිය නැමැති පුණ්‍ය මහිමය ඒ ලාභය ලබන්න පුළුවන් සම්මා සම්බුද්ධ ශාසනයකම පමණයි. මේ සදැහැති පිරිස මේ පලාති ලබන්නේ ආන්නේ දස්සනානුත්තරිය. දුටු දුටු සේම සිත්වල පින්වතුනි කොයි තරම්නම් ඥාන සංප්‍රයුක්ත සෝමනස්ස සහගත ශ්‍රද්ධා සංප්‍රයුක්ත පුණ්‍යාත්ම චිත්තෝත්පාද පහළ වෙනවද? ඒ වගේ මහිමය බලය අනුහස ප්‍රතිලාභ මෙතෙකයි කියා නිම කරන්නට බෑ. එහෙම හිතලා බලනකොට මේක ආශ්චර්යමත් ලාභයක්. දස්සනානුත්තරිය ලාභයක් පින්වතුන්ලාට මේ බෝධීන් වහන්සේ නිසා ලැබිලා තියෙන්නේ. ඒ නිසා අප්‍රමාදී වීමම වටිනවා. සදැහැති සිතින් යුක්තව පිළිපැදීම වටිනවා. පින්වතුනි ඊළඟට භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කළා සම්බුදු සසුනක පමණමයි මේ උතුම් සවනානුත්තරිය ලැබෙන්නේ. සවනානුත්තරිය කියන්නේ කනින් අසන උතුම්ම දේ. පින්වතුනි මේ ලෝකේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා බොහෝ දෙනා නොඑක් විදියේ ශබ්ද රූප අසන්නට යනවා. ගායන, ඒ වගේම වාදන ඒවා අසන්නට යනවා. නොඑක් විදියේ ගී, කවිසින්දු අසන්නට යනවා. ඒ වගේම මේ ලෝකේ බොහෝ දෙනා නොඑක් මිසදිටු ශ්‍රමණයෝ බ්‍රාහ්මණයෝ කරන ප්‍රකාශ අසන්නට යනවා. තවත් බොහෝ දේ තවත් කතා බස් අල්ලාප සල්ලාප මෙව අසන්නට යනවා. ඒ අසන්නට යෑම තුළ පුද්ගලයාට ලැබෙන ලාභයක් නැහැ කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා. හුදු නූපන් අකුසල්ම උපදින උපන් කුසල්ම පෙරහිලා යනවා. සිත අකුසලයෙන් වැසී යනවා, පාප ධර්ම වලින් අඳුර වෙලා යනවා. එනිසා එවන් ශ්‍රවණයන් ලෝකේ වර්ණනා කරන්නේ නැහැ තථාගතයන් වහන්සේ. පරිහානියට තුඩු දෙන ශ්‍රවණයන්. එනිසා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ ලෝකේ කවුරුන් හෝ කෙනෙක් තථාගතයන් වහන්සේ වෙත හෝ තථාගත ශ්‍රාවකයෙකු වෙත එළඹෙනවා බුදුබණ පදයක් අසන්ට. අද පින්වතුන්ලාට මේ උත්තම භූමියේ මේ පුණ්‍ය භූමියේ ලැබෙන්නේ ආන්නේ සවනානුත්තරිය. තථාගතයන් වහන්සේගේ අමල ධර්මයෙන් සංග්‍රහය ලබනවා. ඒ අමල ධර්මයේ සෝතාව ධානයට නතු කරනවා. පින්වතුනි මේ ලෝකේ බුදුබණ බුදුගුණ අසපු කෙනෙක්මයි සැනසුනේ. යටත් පිරිසෙන් මඟඵල ලබා ශාන්ත නිවන දක්වාම ගමන් කළේ. සුගතිය ඉපදුනා නම් ඒ තථාගත ධර්මයේ අසා පුරුදු කරපු කෙනෙක්මයි. තථාගත ධර්මයේ ලෝකයට නැසුනොත් පින්වතුනි කිසිදාක එවන් ලෝකයකට විමුක්තියකසේ යාමතුවන්නේ නැහැ. විමුක්තිය කාලෝක මතුවන්නේ නැහැ. එනිසා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඇසීම මේ ලෝකේ අනුත්තරම ශ්‍රවණයයි. ඇසීම් අතර උතුම්ම දේ තථාගත ධර්මයේ ඇසීමයි. අද මේ බෝධීන් වහන්සේ වැඩ ඉන්න මේ උත්තම භූමියේදී මේ පිරිසට ඇසෙන්නේ ආන්නේ උතුම් ධර්මය. ඒ වගේම තවත් බොහෝ ධර්ම දේශනා මේ ඉතිහාසයේ මේ සමීප ඉතිහාසයේ මේ භූමියේ පැවැත්වෙන්න ඇති අනාගතයේ බොහෝ ධර්ම කතිකයෝ මේ බෝධීන් වහන්සේ අභියස චතුරාර්ය සත්‍ය ධර්මයේ දේශනා කරાવી. අමා ධර්මයේ දේශනා කරાવી. බුදු ගුණ කියාවි, බුදු බණ කියාවි. එතකොට කොයිතරම්නම් අනුත්තරීය ශ්‍රවණයක් මේ භූමියේදී ඔබට ලැබෙනවද? ශ්‍රවණයන් අතර අසන්ට ලැබෙන දේවල් අතර උතුම්ම දේ ඇසීමේ භාග්‍ය වාසනාව මේ පොළොව තලයේ මේ සදැහැති ශ්‍රාවක පිරිසට ඒකාන්තයෙන් ලැබිලා තියෙනවා. ඒ නිසා මේ අයගේ ජීවිත හිස් වූ ජීවිත නෙමේ. දුර ඈත රටක ජීවත් වුණත් මව්බිම නැත්තම් මේ අපේ ශ්‍රී ලංකා ධරණී තලයෙන් වෙන් වෙලා හැබැයි මේ පින්වත් පිරිසට මේ උත්තම බෝධීන් වහන්සේ වැඩම කරපු නිසා කිසිම ආකාරයකින් පාඩුවක් නොවෙන්න වැඩ කර ගන්න පුළුවන්. මේ නිමිති කරගෙන කේන්ද්‍ර කරගෙන මේ උතුම් වස්තුව මේ උතුම් සම්පත පින්වතුනි උපකාර කරගෙන ජීවමාන මුනිදුන්ට සේම උපස්ථාන කරලා බොහෝ පින් පුරාගෙන පාරමී දියුණු කර ගන්න පුළුවන්. ඒ නිසා සවනානුත්තරියත් මේ උත්තම බුද්ධ ශාසනයේ පමණයි. ඊළඟට භාග්‍යතුන් වහන්සේ දේශනා කරා ලාභානුත්තරිය. ඒකත් මේ බුද්ධ ශාසනය විතරයි.
ලෝකේ බොහෝ දෙනා නොඑක් ලාභ ලබනවා. පුත්‍ර ලාභ, දාර ලාභ, ස්වාමි ලාභ, ධන ලාභ ආදී වශයෙන් නොඑක් ලාභ තියෙන ලෝකේ තනතුරු ආදී ලැබෙනවා. තවත් ලාභ ලැබෙනවා. රන් රිදී මුතුමිනි ලැබෙනවා. ඒ වගේම මිත්‍යා දෘෂ්ටික ශ්‍රමණයන් වෙත ගිහිල්ලා ඔවුන් කෙරෙහි සිත පහදවනවා. ඒකට කියනවා මේ මිත්‍යා නැත්තම් මිත්‍යා ශ්‍රමණයන් කෙරෙහි සිත පහදවා ගැනීම කියලා. එතකොට ඒ සියල්ලම පින්වතුනි උතුම් වූ ලාභ නෙමෙයි මේ පොළවේ. ඒවස් විපරිණාමයට පත් වෙලා යන අනර්ථ සංහිත, ඒ වගේම මතු දුක් උපද්දවා දෙන ලාභ. ඒවට ගැලුනොත්, ඇලුනොත්, බැඳුනොත් අපිරිසිදු වෙනවා සිත. ඒ නිසා එවන් ලාභ තථාගතයන් වහන්සේ ප්‍රශංසා කළේ නෑ සිරිමුව මඩලින්. හැබැයි දේශනා කළා කාට හරි මේ ලෝකේ බුදුරජාණන් වහන්සේ ගැන ශ්‍රද්ධාවක් ලබනවා. අන්න ශ්‍රද්ධා ලාභය. කවුරු හරි කෙනෙක් තථාගතයන් වහන්සේ අසුරු කරගෙන, ධර්මයේ අසුරු කරගෙන කිසියම් සීලයක පිහිටා සීලමය ප්‍රතිලාභය ලබනවා. ඒ වගේම කිසියම් සද්ධර්මයක් ශ්‍රවණය කරමින් සුතමය ප්‍රතිලාභය ලබනවා. කිසියම් වූම සම්බුද්ධෝපස්ථානයක්, ඒ වගේම සංඝෝපස්ථාන ආදියක් සිද්ධ කරමින් සම්බුද්ධ ශාසනයේ දස පුණ්‍ය ක්‍රියාමේ ප්‍රතිලාභය ලබනවා. ආන්නේ ප්‍රතිලාභය ලාභයන් අතර උතුම්ම ලාභයයි. ඒ වගේම සදහම් ශ්‍රවණමේ ලාභය ලබනවා. සංඝ දර්ශනමේ ලාභය ලබනවා. වත් පිළිවෙත් කිරීමේ ලාභය ලබනවා. ඒක ලෝකේ උතුම්ම ලාභයයි. මේ පිරිස ලබලා තියෙන පින්වතුනි ආන්නේ උතුම් ලාභය මේ පොළොව තලය තුල. මේ බෝධීන් වහන්සේ අසුරු කරගෙන ඒ ලාභය ලැබෙනවා. උදේ හවා වැඳුම් පිදුම් සත්කාර සම්මාන කරන්ට මේ ඇයට අවස්ථාවක් ලැබිලා. දකින්න පමාවට ශ්‍රද්ධාවෙන් හදවත විකසිත වෙනවා. ඇයි පින්වතුනි හිතන්ට පුළුවනි මේ බෝධීන් වහන්සේ දෙස බලාගෙන ස්වාමීනි වහන්සේ දා ගයාවේ පින්බීමේ මේ බෝධීන් වහන්සේගේ සිහිල් සෙවණේ නේද රාග කෙලෙස් දුරු කළේ, ද්වේෂ කෙලෙස් දුරු කළේ, මෝහ කෙලෙස්, මාන කෙලෙස් දුරු කළේ, සෙසු පාප ධර්ම දුරු කර දැම්මේ. අනන්ත සසරක දුකට හෙළූ හැම ආකාරයකම පාප ධර්ම, අකුසල ධර්ම ප්‍රහීන කළේ මේ බෝධීන් වහන්සේගේ සිහිල් සෙවණේ නේද? ආන්හිම මෙනෙහි කරනවා. අරහං ගුණයෙන් සමන්නාගතව ලෝකේ බබලවාලු ධර්මරාජයන් වහන්සේ ඒ ගුණ ප්‍රතිලාභය ලැබුවේ මේ බෝධීන් වහන්සේගේ සිහිල් සෙවණේ. ආන්න හිතනකොට ශ්‍රද්ධාලාභය ලැබෙනවා. ඒ වගේ මේ තථාගතයන් වහන්සේ චතුරාර්ය සත්‍යයෙන් නොවිමසා ගුරුපදේශ විරහිතව අවබෝධ කළේ. ඒ චතුරාර්ය සත්‍ය අවබෝධයත් සමගම චුද්දස බුද්ධ ඥාන ප්‍රතිලාභය ලැබුවේ. සතරක් වූ විසරද ඥාන ප්‍රතිලාභය ලැබුවේ. 10ක් වූ දස බල ඥාන ප්‍රතිලාභය ලැබුවේ. සසු අනන්ත බුද්ධ ඥාන ප්‍රතිලාභය ලැබුවේ මේ බෝධීන් වහන්සේගේ සිහිල් සෙවණේ නිදාන නිමිත්ත උපද්දවා ගන්න හැටි. බුදුරජාණන් වහන්සේගේ ආශ්චර්යමත් ජීවිතය ගැන හිතන්න පුළුවන්. බෝධීන් වහන්සේ දෙස බල බලා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ අරහං ගුණයෙන් සතුම්ලත්ව සම්මා සම්බුද්ධ රාජ්‍යයට වැඩියේ මේ බෝධීන් වහන්සේගේ සෙවණේදී. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ අෂ්ට විද්‍යා 15 චරණ ධර්ම ධාරීව මේ මහා පොළොව තලය තුල ආශ්චර්යමත් පාරිශුද්ධිය සනිටුහන් කළේ. විද්‍යාවේ ආලෝකයේ සනිටුහන් කළේ. දෙවි මිනිසුන්ගේ හද సంతාන පුබුදුවා දෙවි මිනිසුන්ට පිළිසරණ ලබා දෙන ආශ්චර්යමත් විද්‍යාව චරණය ලැබුවේ මේ බෝධීන් වහන්සේගේ සිහිල් සෙවණේ නේදාන කල්පනා කරනවා. ඒ වගේම අනන්ත සංසාරික කෙලවරක් නැති අති දීර්ඝ ගමනක වැඩම කරලා කියන්න බැරි තරම් මහා පාරමි මුහුදක් තරණය කරලා කියන්න බැරි තරම් දුක් විපත් ඉවසලා අදිෂ්ඨානයේ පරතරට පැමිණිලා වීරියේ පරතරට පැමිණිලා ඒ වගේම සත්පුරුෂ භාවයේ පරතරට පැමිණිලා ඒ තථාගතයන් වහන්සේ නොවරදිනම මාවත හඳුනාගෙන සුන්දර සුගත් මාවත හඳුනාගෙන මධ්‍යම ප්‍රතිපදාව නැමැති ශාන්ති මාවත හඳුනාගෙන එමගින් වැඩම කරලා සුගත් ගුණවර ප්‍රතිලාභය ලැබුවේ මේ බෝධීන් වහන්සේගේ සිහිල් සෙවණේ නේද? ආන කල්පනා කරනවා. තථාගතයන් වහන්සේ සුගතෝ යන විරුදාවලියෙන් ලෝකයාට ආශ්චර්යමත් සම්බුදු ගුණ මිහිර ලංකරේ මෙන්න මේ වගේ බෝධීන් වහන්සේ නමකගේ සිහිල් සෙවණේ නැත්තම් මව් බෝධීන් වහන්සේගේ සිහිල් සෙවණේ. මේ පරම්පරාවේ බෝධීන් වහන්සේ අපාබියප දැන් වැඩ සිටිනවා. ආන් එහෙමයි පින්වතුනි ශ්‍රද්ධාවන්තයා මෙනෙහි කරන්නේ. එහෙම නැතුව මේක හුදු වෘක්ෂ වන්දනාවක් නෙමෙයි. එහෙම නැත්තම් ගහකට බැඳීමක් නෙමෙයි. එහෙම නැත්තම් මේ අර සාමාන්‍ය ලෝකයේ මිනිසු ඉතිහාසයේ සරණක් නැති තැන ගස්ගල් පර්වත සරණ ගියා. බහුම් වේ සරණං යන්ති පබ්බතානි වනානිච ආරාම රුක්ඛ චේත්‍යානි මනුස්සා භයතජ්ජිතා
බයෙන් තැති ගන්නා මිනිස්සු පින්වතුනි සරණක් හොයාගෙන විවිධ විසම තැන් කරා එළඹෙනවා. විසම ශ්‍රමණයෝ කරා එළඹෙනවා. විසම ස්ථාන කරා එළඹෙනවා. විසම ප්‍රතිපත්ති අනුගමනය කරනවා. විසම තැන ශ්‍රද්ධාව පිහිටවනවා. විසම තැන දෘෂ්ටි පිහිටවනවා. ඒකෙන් වන ලාභයක් නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කළා නේතංකෝ සරණං හේමං. ඒක උතුම් සරණක් නෙමෙයි. ඒ සරණෙන් ලැබෙන ප්‍රතිලාභයක් නැහැ. හැබැයි යම් කිසි කෙනෙක් බුද්ධාංච ධම්මාංච සංඝාංච සරණං ගතෝ තුරුණන් වහන්සේලා සරණ යනවා. ඒ සරණ ගිහිල්ලා ඒ ධර්මයේ පිළිලා චත්තාරි අරිය සත්‍යානි සම්මා පඤ්ඤාය පස්සති. චතුරාර්ය සත්‍ය ධර්මයේ සම්‍යක් ප්‍රඥාවෙන් දකිනවා. දැක අවබෝධ කර ගන්නවා. අවබෝධ කළ විමුක්තියෙන් සැනසෙනවා. ඒක මේ ලෝකිතා උලාරයි අසමයි අනූපමයි අසම සමයි. පින්වතුනි ආන්නේ උලාරතර විමුක්තිය තථාගතයන් වහන්සේ ලැබුවේ මේ බෝධීන් වහන්සේගේ සිහිල් සෙවණේ. ඒ උතුම් විමුක්තියෙන් සදුම්ලත් හදින් ලොව ආමන්ත්‍රණය කළේ මෙන්න මේ වාගේ බෝධීන් වහන්සේ නමකගේ සිහිල් සෙවණේ ලැබූ බුද්ධ රාජ්‍ය ඇතිව. එනිසා තථාගතයන් වහන්සේ සුන්දර සුගත් ගුණයෙන් යුතුව දෙවියන් සහිත ලෝකයේ සනසාලු උතුම් සාක්ෂිය තමයි පින්වතුනි මේ බෝධීන් වහන්සේ. ආන්නෙම කල්පනා කරනවා. ඒ සුගතයන් වහන්සේට নমස්කාර වේවා කියලා හිතනවා. ඒ ගුණය අනුමෝදන් වෙනවා. ඒ වගේම මුළු ලෝකයක් අවබෝධ කළා. සත්ව ලෝකය විස්තීර්ණයි පින්වතුනි. අවකාශ ලෝකයක් සාමාන්‍ය නුවණට විශේෂ නැහැ. ඒ වගේම සංඛාර ලෝකේ ඒකත් සාමාන්‍ය නුවණට විශේෂ නැහැ. අතිශයින්ම පළල් පාරාසයක පැතිර ඇති සත්ව සංඛාර අවකාශ කියන ලෝකත්‍රය තථාගතයන් වහන්සේ අවබෝධ කළා. දුක්ඛාරිය සත්‍යයක්සේ අවබෝධ කළා. දුක්ඛ සමුදයසේ අවබෝධ කළා. දුක්ඛ නිරෝධයසේ දුක්ඛ නිරෝධගාමී උපායක්සේ අවබෝධ කරගත්තා. ඒ වගේම හේතුඵල වශයෙන් අවබෝධ කළා. ඒ වගේම නේකාකාර ප්‍රත්‍ය විභාග වශයෙන් අවබෝධ කළා. එනිසා තථාගතයන් වහන්සේ ඒ උතුම් ලෝකේ නැත්තම් ඒ උතුම් විස්මිත ප්‍රඥාවෙන් ලෝකය අවබෝධ කළේ යම් තැනක වැඩ ඉඳගෙනද මේ බෝධීන් වහන්සේගේ සීල් සෙවණේ ලෝක විදූ ගුණ බලයෙන් ලෝකේ පුබුදුවාලු ධර්ම රාජයන් වහන්සේ මෙන්න මේ බෝධීන් වහන්සේගේ සීල් සෙවණේ ඒ උතුම් ඥානය ලැබුවා කියලා අපි මෙනෙහි කරනවා. එතකොට බුද්ධානුස්සතිය හදවතේ වැඩෙනවා. හිතේ ශ්‍රද්ධාව වඩා තීව්‍ර වෙනවා. ඊළඟට කල්පනා කරනවා දෙවියන් සහිත ලෝකයේ හික්මවාලන දෙවන්ත බලය අනුත්තර පුරිස ධම්ම සාරතී ගුණ බලය 이르දි ප්‍රාතිහාරයෙන් ආදේශනා අනුශාසනා ප්‍රාතිහාරයෙන් ලොව හික්මවාලු විස්මිත බලය ලැබුවේ තථාගතයන් වහන්සේ මේ බෝධීන් වහන්සේගේ සීල් සෙවණේ. ඒක හරි පුදුම සහගතයි පින්වතුනි. ආශ්චර්යමත් අනූපමයි කියන්න බැරි තරම් ආශ්චර්යයක් තථාගතයන් වහන්සේගේ අනුත්තර පුරිස ධම්ම සාරති මහා බලය. දැන් බලන්න අද පවා පින්වතුනි අපි කී දෙනෙක් බුදුරජාණන් වහන්සේගේ ගුණය ඇහෙනකොට බෝධීන් වහන්සේ ගැන සිහිපත් වන පමාවට ඒකාන්තේම තථාගතයන් වහන්සේගේ සිරිපා සෙවණේ අවනත වෙනවා. තථාගතයන් වහන්සේගේ සිරිපා සෙවණේ මෙල්ල වෙනවා, දමනය වෙනවා. සුදු වතින් ගත සරසාගෙන දෑත එකතු කරගෙන මලින් පහනින් බුදු සිරිපා සරසලා පින්වතුනි මේ ඔක්කොම බුදුරජාණන් වහන්සේගේ ආශ්චර්යමත් ශාස්ත්‍රූත්වයේ අභියසයි මේ දමනය වෙන්නේ. මෙහෙම හික්මීමක් ලෝකෙ වෙන කිසිම තැනකින් ලබන්න බෑ. රාග රක්ත ලෝකේ විරාගයෙන් යුක්ත වෙනවා. ද්වේෂයෙන් ඇවිලෙන මිනිසු මෙත්සිට ලබනවා බුදු සිරිපා අභියස. මානෙන් කුවකකමින් ඉරිසියාවෙන් ඔද්දල්ලෝ හිත් ඇති උදවිය ඒ පාප ධර්ම දෝවණය කොට හරිනවා බුදු ගුණ සීකර කර. බුදුරජාණන් වහන්සේට කොයි තරම් අපි සියලු දෙනාගේ අවංකාදර ගෞරවයක් තියෙනවද? බුදුරජාණන් වහන්සේ මේ දෑසර නොදුටුවත් කී දෙනෙක් නම් අප්‍රමාණ ශ්‍රද්ධාවකින් ඒ බුදු ගුණ අවංකාදරයෙන් සිහි කරනවද? කී දෙනෙක් නම් තම මුවින් දවසකට මේ බුද්ධානුස්සතිය සජ්ජායනා කරමින් හුරු කරනවද? පින්වතුනි හිතන්න තැන. ඒකට කියනවා අනුත්තරෝ පුරිස ධම්ම සාර්ථි ගුණ මහත්වය කියලා. ඕනම කෙනෙක් පින් ඇති හික්මවාලන දැවන්ත බලය ඒ බුදුරජාණන් වහන්සේ සතුයි. ස්වාමීනි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අනුත්තරෝ පුරිස ධම්ම සාරථී වරවනසේක් මේ බෝධීන් වහන්සේගේ සිහිල් සෙවණේ නේද ඒ අනූපම බුදු බලය ලබා වදාළේ කියලා අන බෝධීන් වහන්සේ ළඟ කෘතඥතාවයෙන් යුක්තව පින්වතුනි වන්දනා කරනවා. දිවමන් මුනිදුන්ගේ සිරිපා වන්දනා කළා හා සමානයි. ඒ වගේම කල්පනා කරනවා දේවාති දේව බ්‍රහ්මාති බ්‍රහ්ම විරුදාවලියන්ගෙන් මේ මුළු ලෝකේ තථාගතයන් වහන්සේගේ ශ්‍රී නාමය මොන සක්වලද පැතිර නොගියේ. පින්වතුනි දෙවියන් දසරණයි බුදුරජාණන් වහන්සේ නොමැති ලෝකයක. බ්‍රහ්මයන් දසරණයි තථාගත ධර්මයේ නැසෙන ලෝකයක. සකල විද සත්ව ප්‍රජාවම අසරණයි තුනුරුවන් වහන්සේලා අවිද්‍යමාන ලෝකයක.
භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මිනිස් ලෝකේ මිනිසුන්ට සේම දෙව්ලොව දෙවියන්ට සේම බඹපුරේ බ්‍රහ්මයන්ට සේම සකල විද සත්ව ප්‍රජාවටම ආශ්චර්යමත් ශාස්ත්‍රූන් වහන්සේ බවට පත් වුණා. එනිසා තථාගතයන් වහන්සේ සත්තාදේ මනුස්සානං යන විරුදාවලියෙන් සැදුම් ලත්ව දෙවියන් සහිත ලෝකයට අමා සැනසීම ලබා දුන්නා. ඒ උතුම් ගුණ බලයේ ලැබුවේ මෙන්න මේ බෝධීන් වහන්සේගේ සිහිල් සෙවණේ නේද කියලා ආන් සිහි කරනවා. එතකොට අපේ හදවත ශ්‍රද්ධාලාභයෙන් යුක්ත වෙනවා. එතකොට අපේ හදවත සීලය නැමැති ප්‍රතිලාභයෙන් යුක්ත වෙනවා. සෙසු සත්පුරුෂ ධර්ම නැමැති ප්‍රතිලාභයෙන් යුක්ත වෙනවා. කාය සුචරිත වාග් මනෝ සුචරිත නැමැති සුචරිත ප්‍රතිලාභයෙන් යුක්ත වෙනවා. අත් දෙක එකතු වෙනවා කාය කර්ම වලින් යහපත් කාය කර්ම සම්පාදනය කරනවා. සාදුවන්ට පැතිරෙනවා වචී කර්ම වලින් යහපත් වචී කර්ම සම්පාදනය වෙනවා. එනිසා පින්වතුනි හිතන්ට අමාරු තරම් මේ උත්තම කුසල උල්පත පුණ්‍ය උල්පත කොයි තරම් ගැඹුරුද කියා. එනිසා අන්න එහෙම කල්පනා කරනවා. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සර්වඥ විසරද ඥානය ලබා ලෝමතා ධම් දේශන විස්මිත ඥානය ලැබුවේ ඒ බුද්ධ නැමැති ඥානය ලැබුවේ බෝධීන් වහන්සේගේ සිහිල් සෙවණේ නේද? ආන් එහෙම කල්පනා කරනවා. බුද්ධෝසෝ භගවා බෝධාය ධම්මං දේසේති. සම්මා සම්බුදු බුදුරජාණන් වහන්සේ දෙවි මිනිසුන්ට අවබෝධයේ පිණිස සමාදම් වදාළසේ එදහම් අවබෝධ කළේ මේ බෝධීන් වහන්සේගේ සිහිල් සෙවණේ. දන්තෝසෝ භගවා ධමතාය ධම්මං දේසේති සන්තෝසෝ භගවා සමතාය ධම්මං දේසේති. දාන්ත වූ නිමුණ බුදුරජාණන් වහන්සේ එදහම් ලොවට දේශනා කළා. එදහම් අවබෝධ කළේ මේ බෝධීන් වහන්සේගේ සිහිල් සෙවණේ නේද? පරිනිබ්බුතෝසෝ භගවා පරිනිබ්බානාය ධම්මං දේසේති. ඊටත් පෙර අස්සද්ධෝසෝ භගවා අස්සද්ධාය ධම්මං දේසේති. මුළුමනින්ම අෂ්ට සිල්ලක් ලැබුවේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේ බෝධීන් වහන්සේගේ සිහිල් සෙවණේ. ඒ අෂ්ට සිල්ල කියා කිව්වේ පින්වතුනි කුමක්ද? සංසාර ගමනේ ඉපදී පිද දිරදිරා මෙරි මෙරි ආපු කෙලෝරක් නැති ගමනේ තථාගතයන් වහන්සේත් එහෙම නැත්නම් මේ අපි ඔබ සියලු දෙනාත් අනන්ත සසරක අනන්ත දුක් වූලන්නට යෙදුණා. ඒ සියලු දුක් මුහුදු තරණය කරලා විසරද ඥාන බලයෙන් යුක්තව සෞඛ්‍යලසුන්නසා ලෞතුරා බුද්ධ රාජ්‍යයට වඩමින් මුළුමනින්ම ඒ හදවත අස්වැසින් ලැබුවේ කෙලෙස් එහෙම නැත්නම් ක්ලේශ නැමැති අග්නිය නිමා කරේ ගින්න නිවා දැම්මේ. එහෙම නැත්නම් පාප ධර්ම නැමැති කාලුසීපත් කළේ මේ බෝධීන් වහන්සේගේ සිහිල් සෙවණේ. එලෙසින් සිහිල් සෙවණේ භාග්‍යවතුන් වහන්සේ පරිපූර්ණව අස්වැසිලි ලබා දෙවියන් සහිත ලෝකයටත් ඒ අස්වැසිල්ල හිමි කරලා දුන්නා. ආන්නේ එහෙම හිතමින් බෝධීන් වහන්සේ දෙස බලනවා අනුමෝදන් වෙනවා වන්දනා කරනවා. ඊළඟට කල්පනා කරනවා තථාගතයන් වහන්සේ ක්ලේශ පරිනිර්වාණයෙන් පිරිනිවුන තැන තමයි මේ බෝධීන් වහන්සේගේ සිහිල් සෙවණ. අනන්ත සංසාරයක සෙවූ සම්බුදු පදවිය වන් විස්මිත පදවියක්. ඒ වගේම පින්වතුනි 12 කෝටි ලක්ෂ වාරයක මහා පරම ගම්භීර සමාපatti සමවතකට සමවැදුන භූමිය බෝධීන් වහන්සේගේ සිහිල් සෙවණ. එනිසා ඒ අනන්ත අප්‍රමාණ පරම ගම්භීර නේකාකාර සමාධි සමාපත්තීන්ට යම් බඳු දවසක සමවැදුණා නම් ඒ තමයි බුදු පිරිනිවන් වඩින දවසක්. එනිසා ලෝකෙ වැඩිම ප්‍රමාණයක් සමාපත්තීන්ට සමවැදිලා පොළොව තලයේ පවා කම්පා කරවපු විස්මිත බුදු බලයක මහිමය කියාපාපු අනන්ත සංසාරයෙන් ගෙනාපු දෙවන්ත පාරමි අනුවස කියාපාපු උත්තම භූමිය ගයාවේ පින්බිම ඒ බෝධීන් වහන්සේ තමයි සිහිල් සෙවණ ලබා දුන් උත්තම වස්තුව. අද අපට ගෙවතුන් වහන්සේ දෙවි මිනිසුන්ට ධම් දේශන ඥානෙ හිමි කරගත්තේ මේ උත්තම බෝධීන් වහන්සේගේ සෙවණේ නේද කියලා බෝධීන් වහන්සේ දේශ බලා කල්පනා කරා. එස බැලුවත් කිසිදාක පින්වතුනි ඇතිවීමක් නැහැ කිසිම කෙනෙකුට. ඒ තරම්ම ඒ සම්බුද්ධ රූපේ ලස්සනයි. 32ක් මහා පුරුෂ ලක්ෂණ වලින් හෙවි ගැවසී බැබලගත් ලස්සන රූපයක්. ඒ වගේම 32ක් මහා පුරුෂ ලක්ෂණ වලින් දෙවි මිනිසුන්ගේ හද సంతාන පුබුදු වාලු ලස්සන රූපයක් 80ක් අනුනිමිති ලක්ෂණ වලින් කියන්න බැරි තරම් බුද්ධ රූපේ शोभා පින්වතුනි. එවන් ලස්සන රූපයක් දරාගෙන තමයි විස්මිත බුද්ධ රාජ්‍යයට වැඩම කළේ. ඒ භාම ලැබුවෙත් මේ බෝධීන් වහන්සේගේ සංඝවත් බුදුරජාණන් වහන්සේ බුද්ධෝති නාම බුද්ධ කියන නාමය නේතම් මාතරා කතන්න පිතරා කත අම්මා තියපු තාත්තා තියපු නමක් නෙමෙයි. ඥාති සාලෝහිතෙක් තියපු නමක් නෙමෙයි. සම්මා සම්බුද්ධ කියන්නේ භගවා කියන්නේ අනුත්තරෝ පුරිස ධම්මසාරතිය කියන්නේ. ඒක කවුරුවත් ලෝකේ තියපු නමක් නෙමෙයි. ඒක විමුක්ඛාන්තික ඥානමෙන් තම්. ඒකාන්තයෙන් බුද්ධ ගයා පිම්බිමේ බෝධීන් වහන්සේගේ සිහිල් සෙවණේ ලැබූ බුද්ධ රාජ්‍ය යම් මොහොතකද ආන්නේ මොහොතේදී નિરાයාසයෙන් තථාගතයන් වහන්සේට වියවාර වූ ගුණ නාම තමයි ඒ සියලු ගුණ නාම.
එනිසා බුදුරජාණන් වහන්සේට යම් තාක් ගුණ නාම වේද මේ ලෝකේ ආමන්ත්‍රණය කරන ඒ සියල්ලම පැන නැගිච්ච භූමිය තමයි ගයාවේ පින්බිම නැත්තම් බෝධීන් වහන්සේගේ සිහිල් සෙවන නැත්තම් ඒ පරම්පරාවේ මෙන්න මේ බෝධීන් වහන්සේ අභිය සාන්‍යම කල්පනා කරනකොට ගුණේ සිහිපත් වෙනවා. ඔන්නෝම සිහි කරන්න මේ බෝධීන් වහන්සේ දෙස බලා අපේ සිත ශ්‍රද්ධා ලාභයෙන් විකසිත වෙනවා. භාග්‍යතුන් වහන්සේ වදාළ ඒක මේ ලෝකේ උතුම්ම ලාභයයි. ඒ උතුම් ලාභේ නිරෝධේ විරාගී උපසමයේ පිණිස පවතිනවා, මගඵල නිවන් පිණිස පවතිනවා. එනිසා මේ ලාභය උතුම් ලාභයක් කිව්වේ. ඒ වගේම භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කළ සික්ඛානුත්තරිය. සමහර කෙනෙක් ඇතුන් හික්මවන ශිල්පය ඉගෙන ගන්නවා, වහන පදින ශිල්පය ඉගෙන ගන්නවා, දුනු ශිල්පය, කඩු ශිල්පය, ආයුධ ශිල්පය ඉගෙන ගන්නවා, කරණම් ගහන ශිල්පය ඉගෙන ගන්නවා, වෙනයම් ශිල්ප කලා ශාස්ත්‍ර ලෝකෙ ඉගෙන ගන්නවා. මිනිස්සු අඩු වැඩි වශයෙන් ඒ කාලවකවානුයි පොළවේ තියෙන නොඑක් ශිල්ප ඉගෙන ගන්නවා. එතකොට පින්වතුනි ඉගෙන ගන්නා ශිල්ප අතරින් අති විශාල ප්‍රමාණයක් මෙලොවටවත් යහපත පිණිස පවතින්නේ නැහැ. එහෙනම් පරලොවට යහපත පිණිස කොහොමවත් පවතින්නේ නැහැ. ඒ හැම ශිල්පයක්ම කලාවක්ම අනර්ථ සංහිත වන දවසක් එනවා. සමහර ඒවා තියෙනවා මේ ජීවිතේ తాවකාලික පැවැත්මට. සමහර ඒවා තියෙනවා සම්මා ආජීවයට අනුයාතයි. ඒ වගේ කර්මාන්තකමක් නැහැ. ඒ වගේ හික්මීම් කමක් නැහැ. ඒ වගේම මේ ලෝකේ සමහර උදවියේ ඉන්නවා මිත්‍යා දෘෂ්ටික ශ්‍රමණයන් බ්‍රාහ්මණයන් වෙත ගොහිල්ලා පින්වතුනි ඔවුන්ගේ දේවල් ඉගෙනගෙන හික්මෙන ඔවුන්ගේ කියුම් කෙරුම් ජීවිතය අනුගමනය කරනවා. යදිලි යාතිකා අනුගමනය කරනවා. වත්පිළිවෙත් යාග හෝම අනුගමනය කරනවා. ඒ හික්මීම් සමස්තයම පින්වතුනි අනර්ථ සංහිතයි, දුක පිණිස හේතු වෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ සම්බුදු සසුනේ යම් කිසි ශ්‍රාවකෙක් සීලයේ හික්මෙනවා නම් ඒක හික්මීම් අතර උතුම් හික්මීමයි. සමාධියේ ප්‍රඥාවේ හික්මෙනවා නම්, ශ්‍රද්ධාවේ සෘතයේ ත්‍යාගයේ හික්මෙනවා නම්, බුද්ධෝපස්ථානයේ හික්මෙනවා නම්, චෛත්‍ය වන්දනාවේ බෝධි වන්දනාව තුල හික්මෙනවා නම්, ධර්ම දේශනාවෙන් ශ්‍රවණයෙන් සාකච්ඡාවෙන් හික්මෙනවා නම්, වත්පිළිවෙත් දැක්වීමෙන් හික්මෙනවා නම්, සංඝෝපස්ථානය තුල හික්මෙනවා නම්, ඒව පින්වතුනි මේ ලෝකේ ආශ්චර්යමත් හික්මීම. මොකද ඒ තුල වහල් භාවයක් නැහැ, දාස භාවයක් නැහැ, නීවරණ ඇවිස්සීමක් නැහැ, පාප ධර්ම උපද්දවාගෙන අඳුරු වී යාමක් නැහැ. ඒ සෑම තැනකම විද්‍යමාන වන්නේ අපිරිසුදු සිත් පිරිසිදු කිරීම, නොහික්මුණු සිත් හික්මවාලීම, නොමග ගමන් කරපු සිත් සුමගට ගැනීම. ඒ සෑම තැනකම විද්‍යමාන වන්නේ. ඔන්න හිතන්නට පින්වතුනි. එනිසා හික්මීම අතර උත්තම හික්මීම මේ සම්බුද්ධ ශාසනය තුල විතරයි. එනිසා සික්ඛානුත්තරීය ශාසනය කියලා කියන්නේ. ඔන්න ඔබට ලැබිලා තියෙන ලාභය මේ මලින් පහනින් සුවඳින් පුදදී මේවා සමස්තය පින්වතුනි සම්බුද්ධ ශාසනයේ හික්මීම. සික්ඛානුත්තරිය. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඊළඟට පාරිචර්යානුත්තරිය. පාරිචර්යාව කියන්නේ උවටන් කිරීම, උපස්ථාන කිරීම, බැල මෙහෙවර කිරීම කියලා සාමාන්‍ය ලෝකයා කියනවා. නමුත් සම්බුද්ධ ශාසනයේ බැල මෙහෙවර කිරීම නැහැ. සම්බුද්ධ ශාසනයේ තියෙන ගෞරවාන්විත බුද්ධෝපස්ථාන, ධම්මෝපස්ථාන, සංඝෝපස්ථාන. ඒව දාස භාවයක් නෙමෙයි පින්වතුනි. ඒවා නිවට භාවයක් නෙමෙයි. එහෙම නැත්නම් මේ බයෙන් තැතිගෙන හිසපාත් කිරීමක් නෙමෙයි. ඒවා තියෙන බාහිර ලෝකේ. බුදුරජාණන් වහන්සේ වදාළ ලෝකේ බොහෝ දෙනා රජවරු ළඟ හිසපාත් කරනවා, රජවරුන්ට යටත් වෙනවා. ඒ වගේම තවත් උදවිය ළඟට ගිහිල්ලා එයාට අපෝපස්ථාන කරනවා. తాවකාලික වරදාන ලැබීමේ බලාපොරොත්තු වෙයි. වඳිනවා, පුදනවා, නොඑක් විදිහේ ගුණ ගී කියනවා ඒ අය ළඟට ගිහිල්ලා. එතන තියෙනවා කිසියම් පාරිචර්යාවක්. හැබැයි ඒ පාරිචර්යාව අනර්ථ සංහිතයි. ඒ පාරිචර්යාවෙන් ලැබෙන උතුම් ලාභයක් නැහැ. එනිසා මේ සම්බුද්ධ ශාසනයේ අර කලින් කිව්වා වගේ තුනුරුවන් වහන්සේලාට යම් කිසි කෙනෙක් උපස්ථාන කරනවා නම් ඒක සම්බුද්ධ ශාසනය තුළ ලැබෙන උතුම්ම ප්‍රතිලාභය, පාරිචර්යා අනුත්තර ශාසනය ලැබීම. එනිසා මේ පින්වත් පිරිස මේ භූමියේ ලැබලා තියෙන අන්නේ උත්තම පාරිචර්යාව. බෝධීන් වහන්සේ වඩම්මවා ගත්ත, රෝපණය කරගත්තා. තුනුරුවනේම සරණින් දෙවියන්ගේම පීඨ ආරක්ෂාවෙන් ඒ බෝධීන් වහන්සේ බොහොම හොඳින් නිරුපද්‍රිතව වැඩෙනවා. එතකොට මේ අපට අවස්ථාව ලැබිලා තියෙනවා පෑන් වඩමින්, මලින් පහනින් පුද දෙමින්, නේකාකාරී නර මුලින් කිව්වා වගේ කුසල් දහම් උපද්දවාලමින් හික්මෙන්නට, උපස්ථාන කරන්නට. ජීවමාන බුදුරජාණන් වහන්සේ ළඟට පින්වතුනි පෑන් ටිකක් රැගෙන ගොහින් පූජා කරනවා හා සමානව පුළුවන් අද පූජා කරන්න. ජීවමාන බුදුරජාණන් වහන්සේටම මේ දාණය පූජා වේවා කියලා හිතලා පූජා කරන කිසිම අඩුවක් නැහැ. තිට්ඨන්තේ නිබ්බුතේ චාපි සමේ චිත්තේ සමප්පල. සිත ඒකාන්තයෙන් ඒ විදිහට පීඨුවා ගත්තොත් තථාගතයන් වහන්සේ පිරිනිවන් වැඩියක් ධර්මාන සමෙත් සම ආනිසංසයක් ලබන්න පුළුවන්. ශ්‍රාවකයාගේ චිත්ත ප්‍රසාදයේ දක්ෂතාවය මත. එනිසා මේ බෝධීන් වහන්සේ අන්නේ බඳු චිත්ත ප්‍රසාදයක් අපට ජනනය කරවන්නේ. කොච්චර පින්වතුනි ඈතකට ආවත් බෝධීන් වහන්සේ වැඩ ඉන්නවා කියන තනියක් නැහැ, පාළුවක් නැහැ, අඳුරු වෙලා නැහැ. ඒ ගැන හිතන්නට. ඉතින් භාග්‍යවතුන් වහන්සේ වදාලා ඒ පාරිචර්යා අනුත්තර ලාභය අපි මේ ලබන්නේ.
ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ සම්බුද්ධ ශාසනයේ පමණක්ම ලැබෙනා වූ අනුස්සතානුත්තරීය ලාභය සිහි කිරීම අතර උතුම්ම දේවල් මේ බුද්ධ ශාසනය විතරයි. හැබැයි ලෝකේ බොහෝ දෙනා නොඑක් දේවල් දවස සිහි කරනවා, උපන් දිනය සිහි කරනවා, තවත් දේවල් සිහි කරනවා. ඒ වගේම මිත්‍යා දෘෂ්ටික ශ්‍රමණවරුන් කියපු කරපු දේවල් සිහි කරනවා. ඒ වගේම මේ ලෝකේ දුහුන් පුහුදුන් මිනිසුන්ගේ කියුම් කෙරුම් සිහිපත් කරනවා. නොඑක් විදිහේ මිසදිටු පොත්පත්වල ලියවිලා ඇති දේවල් සිහිපත් කරනවා. ඒ වගේම තමන්ගේ ජීවිතේ විඳපු කාමාස්වාදයන් සිහිපත් කරනවා. ඒ හැම තැනකම සිත අපිරිසුදු වෙනවා, පිරිසුදු භාවය නැති වෙනවා. නීවරණ වලින් වැසී යනවා. ඒ නිසා ඒ සිහි කිරීම මේ බුද්ධ ශාසනය අනුමත කරන්නේ නැහැ. යහපතක් නොවන නිසා, සුගතියටවත් හේතු නොවන නිසා, පිරිහිලා යන නිසා තථාගතයන් වහන්සේ දේශනා කළා මේ සම්බුද්ධ ශාසනය විතරක් තියෙනවා පින්වතුනි උතුම්ම සිහි කිරීමක්. ඒ තමයි කුමක්ද? බුදුරජාණන් වහන්සේගේ ගුණ සිහිපත් කරනවා. මේ බෝධීන් වහන්සේ මෙතෙන්ට වැඩම කරපු හැටි සිහිපත් කරනවා. ඒ බෝධීන් වහන්සේ ආශ්චර්යමත්සේ රෝපණය වෙච්ච පින්වතුනි හැම එකක්ම මහා පින් උල්පත්. දැන් අපි අද කියනකොට අහනකොට බෝධීන් වහන්සේ මෙහෙමයි ලංකා ධර්ණී තලයට වැඩම කළේ, සංඝමිත්තාව මෙහෙමයි වැඩම වාගෙන ආවේ, මහා මේඝවන උද්‍යානයේ මෙහෙමයි රෝපණය වුණේ, අෂ්ටඵල දෙතිස්ඵල බෝධීන් වහන්සේලා මෙහෙමයි මේ දෙරණි පැතුරුනේ. ඒ බෝධීන් වහන්සේගේ පරම්පරාවෙන් මේ බෝධීන් වහන්සේ වැඩියේ මෙහෙමයි, මේ බෝධීන් වහන්සේ රෝපණය වුණේ මෙහෙම, අපි එකතු වුණේ මෙහෙමයි, මේ භූමිය ගොඩ නැගුවේ මෙහෙමයි. මේවා සිහි කරන්න පින්වතුනි අත් දෙක එකතු වෙන අනේ හොඳයි සාදු කියවෙනවා. එතකොට අර පසුපසු කුසල් දහම්, ඈත කුසල් දහම්, වර්තමානයේ අභිනව කුසල් දහම් පිණිස කුසල සාගත කාය වාග් මනෝ කර්ම පිණිස උපකාර වෙනවා. එනිසා මේක මහා පුදුම විදි අනුස්සත අනුත්තරියක්. සිහි කිරීම අතර උතුම්ම සිහි කිරීමක්. අද මේ සංඝ රත්නයේ වැඩම කළා, අමා බණපදයකුත් ඇහුණා, ආස්තරීම සම්බුද්ධ පූජා පැවැත්වුණා, අපි එකතු වුණා. අපට පුළුවන් උපරිම ආකාරයෙන් ඒ උත්තම තුනුරුවන් වහන්සේලා වෙනුවෙන් පූජෝපහාර දැක්වුවා. මේ ඔක්කොම අනුස්සත අනුත්තරිය. හෙට උදෑසන මේ වගේ වෙලාවක් වෙනකොට මේ ලස්සන පින්කම සිහි වෙනවා. අනිද්දා උදෑසන වෙනකොට සිහි වෙනවා. තව අවුරුදු ගානකින් හරි ඒත් සිහි වෙනවා. මැරෙන තුරාවට සිහි වෙනවා. සිහි වෙන්න අලුතෙන් කුසල් පිට පහළ වෙනවා. ඒ නිසා මේ අනුස්සත අනුත්තරිය කියන්නේ පින්වතුනි සුනීල උල්පතක් වාගේ. සුනීල උල්පතින් දිය දහර මතු වෙනවා. ඒ දිය දහර මතු වෙලා පොකුණු තෙර පැතිර යනවා. මුළු පොකුණු තෙරම සුවදායක සීතල බවට පත් කරනවා. පානය කරන උදවියටත් ඒක මහා පුදුමාස්වාදයක්. ආන්නේ වාගේ මේ පුණ්‍ය උල්පත. එනිසා මේ අනුස්සත අනුත්තරිය ඔබට ලැබිච්ච අති උදාර උතුම් මොහොත. ඔන්නේ උතුම් අනුත්තරිය ධර්ම ලැබිච්ච අවස්ථාවක්, ලැබිච්ච භූමියක්, ලැබිච්ච කාලවකවානුවක් අපි කාගේ ජීවිතවලට. එනිසා ඒ ගැන හිතලා සිත් සනහාගෙන පින්වතුනි මේ උපස්ථානිය දෙන්න ඕනි. අනන්ත බුද්ධ ගුණ දරාගෙන මිහිලිය අලංකාර කරපු මිහිලිය සනසාලු මහා මුනිවරයන් වහන්සේ මේ වැඩ ඉන්නේ කියන හැඟීම හදවතට ඇති කරගන්න. අපේ මේ උපහාර ලබා මේ බෝධීන් වහන්සේ බොහෝ කල් මේ භූමියේ වැඩ සිටීවා කියලා ආරාධනා කරන්ට, මේ රැස් කරන සීල පින් දෙවියන්ට අනුමෝදන් කරන්න. සක්දෙවිඳු වරම් දෙව් රාජුරු මේ ප්‍රදේශයේ මේ රාජ්‍යයට අධිග්‍රහිත වෙන දෙවිවරු මේ බෝධීන් වහන්සේ ආරක්ෂා කෙරෙත්වා කියලා උන්ට පුණ්‍ය ආනුමෝදනා කරන්ට. ඒ වගේම මේ උත්තම බෝධි වංශය තව බොහෝ කාලයක් පැවැත්ම පිණිස අවශ්‍ය විධි විධාන උවමනාවෙන් සකසන්න. මේ උත්තම බෝධි වන්දනාවෙන් මේ උත්තම බෝධි පූජාවෙන් මේක සැබවින්ම හුදු මම කිව්වා වාගේ වෘක්ෂ වන්දනාවක් නෙමෙයි. හුදු ඇදහිල්ලක් යාතිකාවක් නෙමෙයි. බෝධිපාක්ෂික ධර්ම වැඩිමක්, පාරමී භූමියක්, පදන් භූමියක් පින්වතුනි. මේ භූමිය දැන් මේ මොහොතේ අසන බණපදයෙන් පදන් විරියයි වැඩෙන්නේ. නීවරණ යටපත් වෙන නිසා පදන් භූමියක් බවට පත් වුණා. එනිසා මේ පදන් භූමිය තුල රෝපණය වෙච්ච බෝධීන් වහන්සේ බොහෝ කල් පවතිවා කියලා ඒ විධි විධාන සකසන්ට සමගි වෙන්න පුළුවන් උපරිමයකින් මේවට උපකාර කරන්න පුළුවන් උපරිමයකින් හරිහම්බ කරන දෙයින් නමුත් මේ භූමිය ගොඩනගන්න මේ අතු මෙතෙක් දායක වුණාම ඉදිරියටත් දායක වෙන්න. ඒක අපි කාටත් අපි පරම්පරාවට දක්වන්නා වූ අනුග්‍රහයක්. දෙවියන් සහිත ලෝකයට දක්වන අනුග්‍රහයක්. කිසිසේත්ම මේ උත්තම වන්දනාවේ පසුබසින්නට එපා. කිසිසේත්ම මැලි වෙන්න එපා. මොනවා හරි හේතු හදාගෙන කවුරුවත් මේ වගේ අයින් වෙන්න එපා. පුළුවන් හැම කෙනෙක්ම සාසම්බන්ධ කරවා ගන්නට. ඒවට කවුරුත් උවමනාවෙන් ඉදිරිපත් වෙන්න, පූර්වගාමී වෙන්න එහෙම සිහිපත් කරනවා. එනිසා බුදුරජාණන් වහන්සේගේ ගුණ මහිමේ විස්මිතයි. බුද්ධෝපි බුද්දස්ස බණීය වන්නම්. ඒ බුදු ගුණ බුදු සිරි මුව මඩලින් පවා දේශනා කොට අවසන් කරන්නට බෑ. කල්පයක් ආයුෂ් කල්පයක් බුදු ගුණ ඒ ධර්ම රාජයන් වහන්සේ වදාළේ නමුදු අවසන් නැහැ. එවන් ඌම තථාගතයන් වහන්සේ කෙරෙහි සිත පැහැදුනොත් පැහැදුන සිත් ඇති ඒ පුද්ගලයාට අචින්තනීය ආනිසංස ලැබෙනවා.
සුගතියෙන් ආනිසංස ලැබෙනවා. චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් ආනිසංස උපරිම කොට ලැබෙනවා. ඉතින් ඒ නිසා ඒ සියලු ආනිසංසත් ලබාගෙන මෙලොව පරලොව සනහාගෙන හැමදෙනාටම ශාන්තිපුර වඩින්ට මේ උලාර උතුම් පාරමිතාව ඒකාන්තයෙන් හේතු භූත වේවා කියලා මම බොහොම මෛත්‍රියෙන් යුක්තව ආශිර්වාද කරමින් අද පුණ්‍යානුමෝදනාව සිද්ධ කරලා මේ උතුම් ධර්ම දේශනාව මෙතකින් අවසන් කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මේ උතුම් බෝධීන් වහන්සේ රෝපණය කළ මේ මහා පින් තොටමුණ අපට උරුම කර දීම පිණිස උපකාර කරපු අටමස්ථානාධිපති ඒ වගේම බෝධිධම්ම විහාරාධිපති පල්ලේගම හේමරතන ස්වාමින් වහන්සේ සිහි කරනවා. ස්වර්ණමාලි මහා චෛත්‍යාරාමාධිකාරී ඊත් ස්වාමින් වහන්සේ සිහි කරනවා. අභයගිරි විහාරාධිකාරී කල්ලන්තියේ රතනසිරි ස්වාමින් වහන්සේ බොහොම මෙත් සිතින් සිහිපත් කරනවා. මේ සීල ස්වාමින් වහන්සේලාට නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ මහ බෝධීන් වහන්සේගේ අංකුර බෝධීන් වහන්සේ ලබා දීපු අපවත් වී වදාළ පල්ලේගම සිරිනිවාස ස්වාමින් වහන්සේ බොහොම කෘතවේදීත්වයෙන් අද සිහිපත් කරන්නට යෙදෙනවා. ඒ වගේම මේ මහා ස්තූප පුණ්‍ය භූමිය අනුශාසකත්වයේ දරුව අපවත් වී වදාළ ලාමාසෝපා මහතෙරුන් වහන්සේත් බොහොම මෛත්‍රියෙන් සිහිපත් කරනවා. ඒ වගේම මෙම පුණ්‍ය භූමිය තනා නිම කිරීම පිණිස දැනුම ශ්‍රමයේ මූල්‍යමය දායකත්වය ලබා දීපු හැමෝටම ඔවුන්ගේ පරම්පරාවේ සියලු දෙනාටත් පරම්පරාවේ නමින් මිය පරලොවගේ හැම දෙනාටත් අද පුණ්‍යානුමෝදනා කරන්නට බලාපොරොත්තු වෙන බෝධිධම්ම විහාර කමිටුව ඒ වගේම පුණ්‍යෝත්සව සංවිධාන කමිටුවේ එහි සමාජිකාවන් හැම දෙනාටම මේ පිරිනම ඒ වගේම අද දවසේ මේ උතුම් මහා පින්කම වෙනුවෙන් ආහාර පාන මල් ආදී නොඑක් ආකාරයෙන් ඒ උපස්ථාන කරපු උපකාර කරපු හැමෝටම මේ මොහොතේ ආශිර්වාද කරනවා. ඒ වගේම පසුගිය කාලය තුල මියගිය බෝධිධම්ම විහාර සමාජිකයන්ගේ ළඟම ඥාතීන් ලෙස ඒ සුමනා විජේසිංහ මැතිණිය වෛද්‍ය APB උඩුගම මාත් ඒ මහතා ඒ වගේම ජාතුන්ගේ හින්නිහාමි උපාසිකා මාතාව පියසේන වික්‍රමරත්න ධර්මසේන වික්‍රමරත්න STR ගුණදාස ලින්ටන් ජයකොඩි සුජාතා ජයකොඩි ඒ වගේම එඩ්මන් සෝමපාල පීරිසප්පුහාමි ප්‍රේමතිලක අලුත් ඒ වගේම සුසිරා කාර්යවසම් M සුමනාවති ලොයිඩ් ජයවර්ධන අනුර කුමාර රණතුංග මාටින් රුවන් පතිරණ ඒ වගේම ලෙස්ලි පෙරේරා සිරාන් පෙරේරා ලීලා කරුණාතිලක ස්වර්ණා එල්කඩුව ශර්ලි සෙනවිරත්න ගීතක සමරවීර සරෝජ් කරුණාරත්න P ඒකනායක S රතුගම ආදී මේ නම් සඳහන් කර කොයික අයිති කරනවා අනුමෝදන් කරනවා. ඒ වගේම මේ උතුම් පුණ්‍ය කර්ම සිදු කිරීම සඳහා මූලික කටයුතු සිදු කළදී ප්‍රසාද් මිහිකාපොළ මැතිතුමා නිවේදන සහ තාක්ෂණික සහාය ලබා දීපු සහන් වනිගරත්න මහත්මයා, එරන්ද වනිග සූරිය මහත්මයා, ඒ වගේම සිද්ධාන්ත රණතුංග මහත්මයා, ඒ පින්වත් සනත් මහත්මයා ඇතුළු මේ පින්කමට සහභාගී වන සියලු දෙනාට බොහොම මෛත්‍රියෙන් අද පුණ්‍යානුමෝදනා කරන්නට යෙදෙනවා. අධිග්‍රහිත දේවතාවුන් වහන්සේ ඇතුළු මේ පළාතේ සියලු දෙවියන්ට අද පුණ්‍යානුමෝදනාව සිද්ධ කරනවා. ඒ වගේම විජයශ්‍රී ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගේ බහාරකාරත්වයෙන් දරන ඒ සියලු දේවතාවුන් වහන්සේ අද අනුමෝදන් කරන්නට බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ නම් සඳහන් කළ නොකළ සියලු දෙනාට අද මේ උදාර කුසලයේ අනුමෝදන් කරන්නට යෙදෙනවා. ඒ වගේම අමාදුර සදහම් විකාශය කාර්ය මණ්ඩලයේ හැම දෙනාට විශේෂයෙන් ලක්වාසී පොදු මහ ජනතාවට අපි අද විශේෂයෙන් ආශිර්වාද කරනවා. නිදුක් නිරෝගී සුව ලැබේවා කියලා අතිපූජනීය සංඝ රත්නයට ආශිර්වාද කරන අප කෙරේ අනුකම්පාවෙන් වැඩම කොට වදාළ බුත්තල බුදුගල්ලෙන අරණ්‍ය සේනාසනාධිපති අස්මදාන්වල් ලොකු ස්වාමින් වහන්සේට නිරෝගී සුව දීර්ඝායුෂ වේවා කියලා අපි ආශිර්වාද කරනවා. මේ මහා සංඝ රත්නයට බොහොම මෙත් සිතින් සෙත් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ වන්දනා චාරිකාවේ වැඩම කරපු මේ ධම්මප්‍රචාරක ගමනේ වැඩම කරපු සීල ස්වාමින් වහන්සේලා සිහි කරනවා. කොයි කාටත් මේ උදාර ලබත්වා මේ බෝධීන් වහන්සේගේ සිහිල් සෙවෙන ගුණ පාරමි පිරේවා. සිහි කළා වගේ තුලදීම අවසන් වේවා. පාරමිතාව හෝ දියුණු වේවා. නොබෝ කාලයක නොබෝ යුගයක චතුරාර්ය සත්‍යම අවබෝධ වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. සේගේ ගෞරවනීය වැඩමුවීමෙන් යුක්තවයි. අප ආරාධනා කරනවා මේ සංවිධාන කටයුතු වෙනුවෙන් බොහෝ සෙයින් වෙහෙස මහන්සි වුණු ඒ වගේම මෙවැනි උතුම් පින්බිමක් වත්මන තුල අපරිමිත ධෛර්යයෙන් යුක්තව ගොඩනංවන්නට වෙහෙසෙන කිමිත ධෛර්යයෙන් යුක්තව ගොඩනංවන්නට වෙහෙසෙන කැපවන බෙන්ඩිගෝ බෝධිධම්ම විහාර පින්බිමෙහි ඒ දායක සභාවේ සභාපතිතුමන්ට
දීප්ත වික්‍රමරත්න මැතිතුමන්ට ගෞරවනීය ස්වාමින් වහන්සේට ඒ සුවිශේෂී පරිස්කාර පූජාව සිද්ධ කරන්නට ඒ අනුව අතිඋතුම් විජයශ්‍රී ජයශ්‍රී මහා බෝසමිඳුන්ගේ ඒ ස්වර්ණ වර්ණ පත්‍රයක් විශේෂයෙන්ම සකස් කරන්නට යෙදුණු බෝසමිඳුන්ගේ පත්‍රයක් අපි මේ මොහොතේදී පූජා කරන්නට ආරාධනා කරනවා එතුමන් හට. ඉතින් ඒ අනුස්මරණීය වටිනා සිහිවටනය ගෞරවනීය නාසමිඳුන්ට පූජා කරන අතරවාරයේදී ඉනික්බිතිව තිලොවට තිලක වූ සම්්‍යක් සම්බුද්ධ රාජෝත්තමයන්න් වහන්සේ විශේෂෙහි දහවල ඒ සම්බුද්ධ පූජාව මේ පින්බිමේ සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ අභිමුව තැන්පත් කිරීම සඳහා ගෞරවයෙන් වැඩම කරවාගෙන එන්නට අපි ආරාධනා කරනවා දායක සුදීමතුන් හට. ඒ අතරේදී සිහිපත් කරන්නට කැමති කවදත් මෙවැනි පින්කම් වෙනුවෙන් තමන් වහන්සේගේ නොමද ආශිර්වාදය ලබා දෙන මේ අවස්ථාවට වැඩමවා වදාළ බුත්තල බුදුගල්ලෙන අරණ්‍ය සේනාසනාධිපති අවසරයි අපට නම සිහිපත් කරන්නට පූජනීය උඩුවර ධම්මරක්කිත නාහිමිපාණන් වහන්සේ ප්‍රධාන පූජනීය නිල්වල අනේජ ස්වාමින් වහන්සේ ප්‍රමුඛ සදා වන්දනීය පූජනීය මහා සංඝරත්නයටත් අපි පාදාභිවන්දනයෙන් යුක්තව ගෞරවනීය නමස්කාරය පුද කරන්නට මෙය අවස්ථාවක් කරගන්නට කැමතියි. දැන් ඔබ මේ දකින්නේ මේ පින්කම වෙනුවෙන් සුදුවතින් සැරසී ශ්‍රද්ධා සිතින් පේවි සපමිනුණු ඒ පුණ්‍යකාමී පිරිවර ගෞරවනීය ස්වාමින් වහන්සේට පරිස්කාර පූජා කරන මොහොත. ඒ අතරේදී ඔබට මතක් කරන්නට කැමතියි පුණ්‍යකාමී සදහැතියනි මෙවැනි පින්බිමක් ඔස්ට්‍රේලියාවේ ගොඩනැංවීම ඉතාම අසීරුයි. ලංකාවේ බොදු ජනතාව බොහෝ සෙයින් ඉන්නා නිසාවෙන් අපට පින්බිමක් ගොඩනංවා ගැනීම ඉතාම දුෂ්කර කටයුත්තක් නොවන්නට පිළිවන්. නමුත් මෙවැනි දුරු රටක සත් සමුදුරෙන් එහා සිටින මෙල්බර්න් නුවර ඔස්ට්‍රේලියාවේ සිටින බොහෝ දෙනාට මෙවැනි පින්බිමක් ගොඩනැංවීම ඉතාම අසීරු කාරණාවක් වෙන්නට පිළිවන්. ඒ වෙනුවෙන් දායකත්වය දුන්නු ඒ වෙනුවෙන් නායකත්වය දුන්නු සියලුම සුදීමතුන් හට මෙපින් බලයෙන් තමන්ගේ දිවිගමනේ සියලුම කටයුතු සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා. ඔබ සියලු දෙනාම සිතන පතන යහපැතුමන් ඒ ආකාරයෙන්ම මුදුන්පත් වේවා කියා අප ඉතසිතින් ප්‍රාර්ථනා කරනවා. එසේනම් මේ අවස්ථාවට වැඩමවා වදාළ බලංගොඩ සීල සමාහිත යෝගාශ්‍රම වාසී ආචාර්ය රාජකීය පඬිත අවසරයි අපට නම සිහිපත් කරන්නට පූජනීය බලංගොඩ රාධ පින්වත් ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී සුව සම්පන්නිය චිරජීවනයේ සැලසේවා. ඔබ වහන්සේ ප්‍රාර්ථනා කරන්නා වූ බෝධියකින් අමා මහ නිර්වාණ සුවයම සාක්ෂාත් කරගන්නට මේ උතුම් කුසලානිශංස ධර්මයන් එකසේම හේතු වේවා වාසනාව වේවා කියලා අප සියලු දෙනාම සාදු නංවා නාද නංවා ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. එසේනම් සදහවතුනි මේ අවස්ථාවට පැමිණි ඔබට වගේම අපව අමාදුර විවරවිය නිල Facebook පිටුව, ඒ වගේම YouTube නාලිකාව, ඒ වගේම බෙන්ඩිගෝ බෝධිධම්ම විහාර පින්බිමේ නිල Facebook පිටුව සහ YouTube නාලිකාව සමග ඒකරාශී වුණු ශ්‍රද්ධා සම්පන්න ශ්‍රාවක ප්‍රේක්ෂක ඔබ සියලු දෙනාටද නිදුක් නිරෝගී සුව සම්පන්නිය චිරජීවනයේම සැලසේවායි අප ඉතසිතින් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම සදහවතුනි අපි එළඹෙන වෛශාඛ්‍ය මාසේ උතුම් ත්‍රයි මංගල්‍ය සම්බුද්ධ රාජෝත්තමයන්න් වහන්සේගේ ඒ සිද්ධාර්ථ කුමාරෝත්පත්තිය ඉන් අනතුරුව ලෞතුරා බුද්ධ රාජ්‍යයේ රාජ්‍යත්වයට පත්වීම සම්බුද්ධ පරිනිර්වාණය යන ඒ තුන් මංගල්‍යම සිහිපත් කරමින් සුවිශේෂී පින්කම් සමුදායක් මේ පින්බිමේ පවත්වන්නට සියලු කටයුතු මේ වන විට සංවිධානය වෙමින් පවතිනවා. අද දින වගේම එදිනටත් ඔබ මේ පින්බිමට පැමිණියොතින් ඔබට පුළුවන්කම තිබෙනවා අතිඋතුම් ජයශ්‍රී මහා බෝසමිඳුන්ගේ ඔස්ට්‍රේලියාවෙහි වැඩවසන අංකුර ශාඛා වහන්සේ
net මානේම සියසින් දැක ගන්න, ඒ අභියසටම ගොස් වැඳ පුදා ගන්න ඔබට අවස්ථාව තිබෙනවා ඒ ආශිර්වාදය ලබා ගන්නට. ඒ පිළිබඳවත් මතක් කරමින් එසේනම් අප මේ සජීව විකාශය මෙතකින් නිමාවට පත් කරන්නටයි සූදානම් වෙන්නේ. ඔබ සියලු දෙනාටම ප්‍රාර්ථනා කරනවා බුදු සරණ වේවා, සදහම් සරණ වේවා, සංඝ සරණ වේවා, මෙතුන් සරණින් ජයම වේවා. සාදු සාදු සාදු. සදහවතුනි, අද පින්කම සිටිනා හිලදයක් ගොඩ නැගූ මුළුලොවක් හිස නැමූ ජය ශ්‍රී මහාවෝ සමිඳුනි සාදු සාදු කරමු වන්දනා ජය ශ්‍රී මහාබෝධි රෝපණ අභිවන්දනා जय श्री महाबोधिरोपण अभिवंदना අලුතින් පිටුවක් ඉයවිලා බෝධි ධම්ම වෙහෙර මළුවට ජය ශ්‍රී මහාබෝ සමිඳුන් වැදියා ජය ශ්‍රී මහාබෝ සමිඳුනි සාදු සාදු කරමු වන්දනා